හරි. එහෙනම් අපි අද 2027 ළමයින්ගේ පේපර් අංක 10 සාකච්ඡාව කරන්න සූදානම් වෙන්නේ. හැම ළමයා මම ඔයාලට ගෲප් වලට දාලා තියෙනවානේ පේපර් එක. පේපර් එකට උත්තර ලියලා තමයි පේපර් ඩිස්කෂන් එකට සම්බන්ධ වෙන්න ඕනේ. එහෙනම් පේපර් වල උත්තර ලියපු ළමයි දැන් ඔයාලගේ උත්තර හරිද කියලා බලා ගන්න සාකච්ඡාවත් එක්ක එකතු වෙලා. පැහැදිලිද? හරි. එහෙනම් අපි ප්‍රශ්නෙට සාකච්ඡා කරන්න යන්නමන්නේ. පළවෙනි ප්‍රශ්නේ ඉඳන් පේපර් එක ඔයාලට ඇති කියලා මම හිතනවා. එහෙනම් අපි සාකච්ඡා කරගෙන යමු. හරි. එහෙනම් මේ පළවෙනි ප්‍රශ්නේ බලමු. බලන්න ව්‍යාපාරයක හිමිකම 50000ක්ද දිගුකාලීන වගකීම් 20000ක්ද ජංගම වගකීම් 25000ක්ද ජංගම නොවනවත්කම් 60000ක්ද වේ. නම් අහන්නේ අපේ ප්‍රශ්නය ජංගම වත්කම් වල අගය. ජංගම වත්කම් වල අගය. එහෙනම් අපේ ළමයිනේ ව්‍යාපාරික හිමිකම දීලා තියෙනවා, දිගුකාලීන වගකීම් දීලා තියෙනවා, ජංගම වගකීම් දීලා තියෙනවා, ජංගම නොවන වත්කම් දීලා තියෙනවා. අහන්නේ ජංගම වත්කම් වල අගය. ළමයිනේ ඔය ප්‍රශ්නෙට අදාළ උත්තරේ හදන්න නම් ඔයාලට මතකයි ගිණුම් කරන සමීකරණ පාඩමේදී අපි ඉගෙන ගන්නවා මූලික මූලධර්මය වත්කම් සමාන වුණා වගකීම් ධන හිමිකමට. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. ඊට පස්සේ වත්කම් නැවත කොටස් දෙකකට බෙදාගත්තානේ ළමයිනි. එකක් ජංගම නොවන වත්කම්, අනික ජංගම වත්කම්. වගකීමුන් නැවත කොටස් දෙකකට බෙදාගත්තා. මොකද ළමයිනේ? ජංගම නොවන වගකීම්, ජංගම වගකීම් කියලා. එහෙනම් වත්කම් කොටස් දෙකකට බෙදාගත්ත ජංගම නොවන වත්කම්, ජංගම වත්කම්. වගකීම් කොටස් දෙකකට බෙදාගත්ත ජංගම නොවන වගකීම්, ජංගම වගකීම් කියලා. එහෙනම් ඔයාලට මතකයි අපි පාඩමේදී කියා දෙනවා අපිට අලුත් මේ සමීකරණයෙන් අලුත් සමීකරණයට යන්න පුළුවන්. මොකද්ද? මේ ටික එකතු කරලා මට හදන්න පුළුවන් සමීකරණය. ජංගම නොවනවත්කමයි ජංගමවත්කමයි එකතු වෙලා මේක එහෙමයි ජංගම නොවන වගකීමුයි ජංගම වගකීමුයි මේ හිමිකම් මම එහෙම පහලට ගන්නවා. එහෙනම් අපිට අලුත් සමීකරණයට යන්න පුළුවන්. ජංගම නොවනවත්කම් ධන ජංගමවත්කම් සමානයි ජංගම නොවන වගකීම් ධන ජංගම වගකීම් ධන හිමිකම්. අන්න එහෙනම් අපිට අලුතින් ගන්න පුළුවන් සමීකරණය. ජංගම නොවනවත්කම් ධන ජංගමවත්කම් සමානයි ජංගම නොවන වගකීම් ධන ජංගම වගකීම් ධන හිමිකම්. දැන් අපි මේ සූත්‍රයට දත්ත ආදේශ කරමු. හිමිකම දීලා තියෙනවා 50000. බින්දු 3 ඉතල ගන්න 50යි. 50000. දිගුකාලීන වගකීම් කියන්නේ මොන වගකීම් කියන එකටද? ජංගම නොවන වගකීම්. එහෙනම් ළමයිනේ දිගුකාලීන වගකීම් 20යි. අපි පන්තියේදී ඉගෙන ගත්ත විදියට දිගුකාලීන වගකීම් කියන්නේ ජංගම නොවන වගකීම්. 20000යි 20යි. ජංගම වගකීම් දීලා තියෙනවා 25000ක්. right 25000යි. ඊට පස්සේ ළමයිනේ ජංගම නොවන වත්කම් දීලා තියෙනවා 60ක්. මේ බලන්න. දැන් මේ සූත්‍රයේ දත්ත ටික ඔක්කොම හරි. එහෙනම් නැත්තේ මොකක්ද? ජංගම වත්කම් කියන කෙනා. මෙන්න මේවා. එහෙනම් අපි මේ සමීකරණයෙන් හොයන්න ඕනේ මොකක්ද? ආන ප්‍රශ්නෙත් අහන්නේ ජංගම වත්කම් වලගේ නේද? එහෙනම් මේක සරල සමීකරණයක් විදිහට විසඳ ගන්න පුළුවන් ඉන්නේ. ඕන්න මෙතන x කියලා දාගන්න. එන්න ළමයින් අපි මේ ටික සුළු කරලා ඉව ඔක්කොටම ගනිමු. මෙතන උත්තරයක් එනවා 95ක්. මේ ටික සුළු කරපුවා. මෙතන ධන 60යි x කියලා ගත්තේ ජංගම වත්කම්. එහෙනම් ධන 60 අපි අනිත් පැත්තට යවමු අපේ ළමයිනේ. නම් 95යි මේ ධන 60 මේ පැත්තට එද්දි ඍණ 60 වෙනවා. එහෙනම් ළමයිනේ මෙන්න x කියන්නේ ජංගම වත්කම්. මේ උත්තරේ එනවා ළමයිනේ 35. එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට උත්තරය අපිට ජංගම වත්කම් වල අගේනවා අපේ ළමයිනේ 35ක් 35000ක් right. එහෙනම් උත්තර අංක පළවෙනි ප්‍රශ්න උත්තරේ 4. බලන්න 35000 තියෙනවා 4 වෙනි ආන්සර් එකේ. එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ 4 right. අපි යමු අපේ ළමයිනේ දෙවෙනි ප්‍රශ්නෙට. අපි යමු ළමයිනේ දෙවෙනි ප්‍රශ්නෙට. හරි. එහෙනම් අපි දෙවෙනි ප්‍රශ්නෙට යමු. දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද කියන්නේ බලමු. දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ ඔය ළමයිනේ ව්‍යාපාර ඒකකයක වගකීම් වැඩිවීමේ ස්වරූපයෙන් හටගන්නා වියදමක් වන්නේ. ව්‍යාපාර ඒකකයක වගකීම් වැඩිවීමේ ස්වරූපයෙන්
වගකීම් වැඩිවීමේ ස්වરૂපයෙන් හටගන්නා වියදමක් වන්නේ. right. එහෙමනම් ළමයිනේ වගකීම වැඩි වෙලා වියදමක්නේ වගකීම් වැඩි වෙලා වියදම. ඒ කියන්නේ අපි මෙහෙම ගන්නම් මම සමීකරණය. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් නම් හිමිකමට අයිතම කීපයක් ගන්නවනේ ප්‍රාග්ධනයේද ගැනීමි ආදායම් වියදම්. ඒතර වියදම් දාන හිමිකම් දෙකට හිමි වියදමක් වැටෙනවා කියන්නේ හිමිකම ඍණ වෙන්න ඕනේ. වගකීම වැඩි වෙන්න ඕනේ. මොකක්ද බලමු ගනුදෙනුව? මම ඕකේ උත්තර පහක් තියෙන උත්තර පහත් එක තමයි බලන්න වෙන්නේ. ළමයිනේ මම පළවෙනි එකටම තෝරගන්නේ දෙවෙනි උත්තරේ ඉඳන් යන්න පළවෙනි පැත්තකට කියලා දෙවෙනි එක ඉඳන් යන්න දුම් වට්ටම් කියලා තියෙනවා. දුම් වට්ටම්. ඔයාලා දන්නවා දුම් වට්ටම් වෙන්නේ ණයගැතියොන්ගෙන් මුදල් ලැබීමේදීනේ. ව්‍යාපාරයට ණයගැතියොන්ගෙන් වෙනද ලැබිය යුතු ද මුදල් ලැබීමේදී අපි ව්‍යාපාරයේ දෙන වට්ටම තමයි දුම් වට්ටම් කියලා. එහෙනම් ළමයිනේ දුම් වට්ටම් වලදී උනේ මෙන්න දෙවෙනි ආන්සරේ තිබෙන උත්තරය දුම් වට්ටම් වලදී වෙන්නේ ණයගැතියොන්ගෙන් ලැබෙන්නේ. හරිද? ණයගැතියොන්ගෙන් ලැබෙන්නේ. එතකොට ණයගැතියොන්ගෙන් ලැබෙනකොට වෙළඳ ලැබිය යුතු දෑ කෙනෙක්ගෙන් ලැබෙන්නේ. එතකොට අපි දන්නවා දුම් වට්ටම් වෙනකොට වෙළඳ ලැබිය යුතු දෑ කියන කෙනා මොනවා වෙන්න ඕනේද? අඩු වෙන්න ඕනේ. දුම් වට්ටම් කියන්නේ වෙළඳ ලැබිය යුතු එකකින් ලැබෙනවා. අපි වැඩි ඕනේ දුම් වට්ටම් වල ඉස්සරහම මොකද්ද අපි දන්නවනේ. දුම් වට්ටම් හර වෙළඳ ලැබිය යුතු දෑ. ඒ කියන්නේ වෙළඳ ලැබිය යුතු ඒවත් ණයගැතිය අඩු වෙනවා. කියන්නේ වත්කම් අඩු වෙනවා. ඊට පස්සේ වියදමක් දුම් වට්ටම් අපි දන්නවා දුම් වට්ටම් දාන්නේ හිමිකමට. එතකොට හිමිකම මොනවා වෙනවද? අඩු වෙනවා. එහෙනම් මෙයත් අඩු වෙනවා මෙයත් අඩු වෙනවා. තමයිනේ අපේ ඉන්නවන්නේ මෙයයි මේ දෙකම අඩු වෙන එක නෙමෙයි. මෙය අඩු වෙනවා. නමුත් මොක වැඩි වෙන්නේ නැද්ද? මේ ගණිතවල නිසා වගකීම වැඩි වෙන්නේ නැහැ. එහෙනම් ඒ උත්තරේ නෙමෙයි. එහෙනම් මම යනවා තුන්වෙනි උත්තරේට. ළමයිනේ හානි කරන අලාභ වෙද්දී ඔයාලා දන්නවා ණයගැතියුන්ගෙන් ලැබෙන්නේ නැහැනේ. එහෙනම් වෙළඳ ලැබිය යුතු දෑ ණයගැතියු ඉන්න වත්කම් පැත්තේ එයා අඩු වෙනවා. අනිත් පැත්තෙන් හානි කරන අලාභ වියදමක් හිමිකම අඩු වෙනවා. ගලන්න මේකත් වගකීමට සම්බන්ධ වෙලා නැහැ. එහෙනම් මම යනවා හතරවෙනි එකට. ඒකේ හානි කරන අලාභ කපා හැරීම කියලා. දේපල පිරියත් උපකරණ ශ්‍රේය වීම කියලා තියෙන්නේ. අපි ළමයි දන්නවා දේපල උපකරණ ශ්‍රේය වීමක් කියන්නේ වියදමක්. ඒ කියන්නේ හිමිකම අඩු වෙනවා. ඔව්. නමුත් වත්කම් වල තියෙන දේපල පිරියත් උපකරණ කියන කෙනා තමයි ශ්‍රේය වෙන්නේ අඩු වෙන්නේ. වත්කම් අඩු වෙලා හිමිකම අඩු වෙන එක තමයි වෙන්නේ. දේපල පිරියත් උපකරණ කියන වත්කම අඩු වෙනවා හිමිකම අඩු වෙනවා. right? ඔන්න බලන්න 2 3 4 පස්වෙනි උත්තරේ තියෙන්නේ හානි කරන අලාභ කපා හැරීම. ඔයාලා දන්නවා හානි කරන අලාභ කපා හැරීමේ වෙළඳ ලැබිය යුතු භාවය අඩු වෙන්න ඕනේ. අනිත් පැත්තේ වියදම් වෙද්දී හිමිකම මොනවා වෙනවද? අඩු වෙනවා. එහෙනම් පළවෙනි 2 3 4 5 වලදී වෙන්නේ වත්කම් අඩු වෙලා හිමිකම අඩු වෙන එකනේ වියදම. අපේ අපෙන් අහන්න ඕක නෙමෙයිනේ වගකීම වැඩි වෙලා වියදමක් බවටපත් වීමනේ. ව්‍යාපාර එකකයක වගකීම් වැඩි වීමේ ස්වරූපයෙන් හට ගන්නා වියදම. මේ වත්කම් අඩු වීමේ ස්වරූපයෙන් හට ගන්න එක. එහෙනම් වගකීම් වැඩිීමේ ස්වරූපයෙන් අහන්නේ. එහෙනම් ඔබට උත්තරය තමයි වගකීම් සහතික සඳහා වෙන්නේ. එතනදී අපි ඉස්සරහට ඉගෙන ගන්නවා ළමයිනේ වගකීම් සහතික වියදම් කිනුම හර වගකීම් සහතික ප්‍රතිපාදන කිනුම බෑර. එතනදී වෙන්නේ වගකීම වැඩි වෙනවා. ප්‍රතිපාදනය පොරටයක් දෙනකොට වගකීම් සහතික ප්‍රතිපාදනය වැඩි වෙනවා. අනිත් පැත්තේ වියදම එතනදී හිමිකම අඩු වෙනවා. එහෙනම් ඔබට නිවැරදි උත්තරය වෙන්නේ පළවෙනිම ආන්සර්. පළවෙනි ආන්සර්. කියන වගකීම් සහතික සඳහා ප්‍රතිපාදන. එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට උත්තරය වෙන්න ඕනේ ළමයිනේ අංක 1. එතකොට ඔයා තේරුම් ගන්න මෙයාලයි නැති උනේ කියලා. එතකොට හරි. ඇයි මෙයාලා නැති උනේ කියලා තේරුම් ගත්තොත් පළවෙනි ආන්සර් එක තේරෙනවා. හරි. ඔන්න එහෙනම් දෙවෙනි ප්‍රශ්නේ උත්තරය අංක 1 ළමයිනේ. අපි යනවා තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නේ මොකක්ද වෙන්නේ කියලා බලමු. තුන්වෙනි ප්‍රශ්නේ මොකක්ද වෙන්නේ කියලා බලමු. right. තුන්වෙනි ප්‍රශ්නෙට යද්දී ඒකේ තියෙන්නේ රුපියල් 4000ක ශේෂයක් තිබූ ණයගැතියෙකුගෙන් එකතු කරගන්නා ලද මුදල 3600කි. ඉතිරිය බොල්නය ලෙස කපා හරින ලදී. මෙම ගනුදෙනුව වත්කම් සහ වියදම් වලට කරන බලපෑම ගිණුම් කරන සමීකරණයේ දක්වයි. අපි ඔක්කොටම කලින් ගිණුම් කරන සමීකරණය බලමු. මේ බලන්න වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්නේ අපේ ගිණුම් කරන සමීකරණය.
එහෙනම් දැන් අපි වැඩේට යමු. 4000ක ශේෂයක් තිබූ ණයගැතියෙකුගෙන් right 4000ක ශේෂයක් තිබූ ණයගැතියෙකු. එතන මම එයා ඔකට නමක් දාගන්නම් මෙහෙම. ඔකට මම කියනවා ණයගැති වටිනාකම. ණයගැති වටිනාකම කියන්නේ ලැබෙන්න තිබුණ ගාන. ලැබිය යුතු ගාන. 4000 ලැබිය යුතු ගාන කීයද? 4000. එකතු කරගන්න මුදල 3600. ලැබෙන්න තිබුණා කීයද? 4000. තුර ලැබුණා ණයගැතියන්ගෙන් මුදල් ලැබුණා ළමයිනේ 3600. දැන් මෙතන තුන් මට්ටම් ගැන සඳහනක් නැහැ ළමයිනේ. ඉතිරිය මොන ණය විසින්ද කපන්න කියනවාද? පොල් ණය. කියන්නේ ලැබිලා නැහැ කියන එක නිශ්චිතව. එහෙනම් අපි මෙන්න මේ දෙක විතරයි තියෙන්නේ. මේ බලන්න කීයක් ලැබෙන්න තිබුණාද? 4000. ලැබෙන්න තිබුණා 4000. ලැබෙනවා කීයක්ද? 3600. මේ බලන්න. ණයගැතියන්ගේ මුදල් ලැබීමේදී වෙන වැඩේ බලමු. ණයගැතියන්ගේ මුදල් ලැබීමේදී වෙන්නේ ළමයිනේ කීයක් ලැබෙන්න තිබුණාද? 4000. ලැබිය යුතු වටිනාකම. ඒතර දැන් මේක ලැබෙනවනේ. ලැබෙනවා කීයද? 3600. ඊට ළමයිනෝගේ ලාච්චුවට සල්ලි යනවා කීයක්ද මට ණයගැතියන්ගේ? 3600ක්. මුදල් කියන වත්කම වැඩි වෙනවා 3600ක්. දැන් කීයක් ලැබෙන්න තිබ්බද ණයගැතියන්ගෙන් වෙළඳ ලැබිය යුතුද? ඒ කියන්නේ ණයගැතියන්ගෙන් ලැබෙන්න තිබුණ ගාන. ඔයාලා දන්නවා 4000. දැන් ඒක ලැබෙනවනේ. දැන් මේ බලන්න 4000න් 3600ක් ලැබෙනවා. නැත්නම් අපි මෙහෙම කරමුකෝ. මේක ගණතුණු දෙකකට දාමු. මේක ගණතුණු දෙක තමයි. මෙන්න මෙහෙම කරන්න පුළුවන්. එකක් තමයි මේක තනි ගණතුණුවක් අස්සේ දානවට වඩා මෙහෙම කරන්නේ හොඳයි. ණයගැතියන්ගෙන් මෙහෙම විතර ණයගැතියන්ගෙන් ලැබුණා කීයද? 3600. ඒ ගමන්ම බොල් ණය කපා හැරීම කීයද තියෙනවද? බොල් ණය කපා හැරීම. ඒතර බොල් ණය කපන්නවා කීයද? ලැබුණේ 3600 නම් බොල් ණය කපා හැරීම 400. මොන ওই ගණන දෙක අපි දාමු. මේක තනි ගණනදෙනුව මේක තනි ගණනදෙනුව. 1 2 තනි ගණනදෙනුව දෙකක්. මේකෙන් හිතන්න නැතුව අපි මේක දාමු. ණයගැතියන්ගෙන් ලැබුණාලු කීයද? 3600. අපේ ළමයි දන්නවා ණයගැතියන්ගෙන් ලැබුණම වෙන්නේ ලාච්චුවට සල්ලි එනවා 3600ක්. අනිත් පැත්තෙන් ලැබෙන්නේ වෙනද ලැබිය යුතුද? එනම් වෙනද ලැබිය යුතු දේ අඩු වෙනවා 3600. සල්ලි එනවා 3600ක් ලැබිය යුතු දේ අඩු වෙනවා කීයක්ද? 3600. ඊට පස්සේ පොල් ණය කපන්නලු 400ක්. පොල් ණය කපද්දි වෙන්නේ ලැබෙන්නේ නැහැනේ. එහෙනම් වෙළඳ ලැබිය යුතු දේ හැවත් ණයගැතියෝ මොනවා වෙන්න ඕනේද? අඩු වෙන්න ඕනේනේ. වෙළඳ ලැබිය යුතු දේ ණයගැතියෝ මොනවා වෙන්න ඕනේද? ළමයිනේ අඩු වෙන්න ඕනේ. අනිත් පැත්තේ පොල් ණය කියන්නේ ව්‍යාපාරයට වියදම. හිමිකම මොනවා වෙන්න ඕනේද? අඩු වෙන්න ඕනේ. පැහැදිලිද ඔන්න දැන් 4000 හැදෙනවා. 3600ක් ලැබුණා. පොල් ණය කපුණා 400. ක්ලියර් ළමයිනේ. එහෙනම් මේ දෙකනේ ගණදෙනු දෙක මම මේකට 1 2 කියලා දාගන්නම්. මේක 1 මේක 2. දැන් අහන්නේ අපේ සුද්ධ බලපෑමනේ නේද අහන්නේ. බලපෑම සමීකරණේ. එහෙනම් මේ බලන්න. වත්කම් අඩු වෙනවා සුද්ධ වශයෙන් කීයක්ද? 400ක්. හිමිකම 400කින් අඩු වෙනවා. හිමිකම කියන්නේ ඇත්තටම මේ මොකක්ද ළමයිනේ? වියදම. එහෙනම් උත්තරය වෙන්නේ ළමයිනේ උත්තරේ අංක 4000 ඉඳන් 3600 මෙතනදි වෙන්නේ 400කින් අඩු වෙනවා 400කින් අඩු වෙනවානේ උත්තරේ අංක දෙක නෙමෙයි. එතකොට උත්තරේ අංක 5 හදාගන්න. හරි උත්තරේ අංක තුනට උත්තරේ අංක 5. හැබැයි එතනදී වියදම් එතකොට එතනදී තියනවා ළමයිනේ වියදම් කියන උත්තරය යන්නේ හිමිකම කියලා නෙමෙයිනේ. එතකොට වියදම මොනවා වෙනවද? වැඩි වෙනවා. උත්තරය අංක 5. තුනට උත්තරය අංක 5. වියදම වැඩි වෙනවා. හරිද? මේ වියදමක් නේ. හිමිකම නම් අඩු වෙනවා. වියදම නම් වැඩි වෙනවා. උත්තරය අංක 5 වෙන්න ඕනේ. උත්තරය අංක 5. තුනට උත්තරය අංක 5. right? හරි. ඔන්න එහෙනම් පරිප්‍රශ්න 3 ඉවරයි. අපි යනවා 4 වෙනි ප්‍රශ්න. බලමු ළමයිනේ 4 වෙනි ප්‍රශ්න මොන වගේ වෙයිද කියලා. මේ අපි හදුවේ 3 වෙනි ප්‍රශ්නේ. මම හිතනවා හැම ළමයාටම තේරුණා කියලා. අපි යමු ළමයිනේ 4 වෙනි ප්‍රශ්නෙට. 4 වෙනි ප්‍රශ්නෙට. හොඳට ප්‍රශ්නේ තේරුම් ගන්න. මේක හොඳයි හිමිකම නෙමෙයි අහන්නේ. වියදම පැත්ත තමයි එහෙම 3 වෙනි ප්‍රශ්නේ. එහෙනම් අපි යමු ළමයිනේ 4 වෙනි ප්‍රශ්නෙට. ව්‍යාපාරයක ලක්ෂයක ණය හිමි වටිනාකමක් පියවීමට අයිතිකරුවා විසින් තම පුද්ගලික මුදලින් 98000ක් ගෙවලා තියෙනවා. අපි 4 වෙනි ප්‍රශ්නේ ඉන්නේ ණය හිමි වටිනාකමක් පියවන්න තම පුද්ගලික මුදලින් 98000ක් ගෙවුවා. මම මෙහෙම හිතන්න. තමයිනේ අපි මුලින්ම සමීකරණයකින් උත්තරයට යන්න. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. මේ බලන්න
ව්‍යාපාරයක ලක්ෂය ක ණය හිමි වටිනාකමක්. ඒ කියන්නේ මම ණය හිමියොන්ට ගෙවන්න තිබුණා කීයක්ද? ලක්ෂයක්. එතකොට ගෙවන්නේ කීයද? ව්‍යාපාරේ නෙමෙයි ගෙවන්නේ අයිතිකරු ගෙවන්නේ කීයක්ද? 98000. එහෙනම් ළමයිනේ මම මෙන්න මෙහෙම හදාගන්නම්කෝ මේ බලන්න. ණය හිමි වටිනාකම. ඒ කියන්නේ මම ගෙවන්න තිබුණ ගාණ ලක්ෂයයි. ගෙව්වා ඒ සඳහා ගෙවුවා කීයද 98යි. නමුත් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද? මේ ගෙවීම සිද්ධ කරන්නේ කවුද? අයිතිකරු. ව්‍යාපාරයේ සල්ලි වලින් නෙමෙයි ගෙවන්නේ කාගේ සල්ලි වලින්ද? අයිතිකරුගේ. ඔයාලා දැනටමත් ඔය කතාව කියනකොටම දන්න දෙයක් තියෙනවා. අයිතිකාරයේ ව්‍යාපාරයේ දෙයක් ගෙවනවා නම් අපි ඒකට මොකක් කියලාද කියන්නේ? එතකොට මොන යෙදවීමද අපි නැවත එතකොට මොකක් වෙනවද? ප්‍රාදානය. එතකොට හිමිකම මොනවා වෙනවද? වැඩි වෙනවා. අනිත් පැත්තෙන් ණය වටිනාකම 100යි අයිතිකාරයා ගෙවනවා 98ක්. එතකොට ඔයාලා දන්න දෙයක් තියෙනවා ණය හිමියට ගෙවනකොට අපි දන්නවා ණය හිමියට ගෙවනකොට අපිට ලැබෙනවා වට්ටම්. ඒකට කියනවා මොන වට්ටම් කියලාද ව්‍යාපාර ලැබෙන වට්ටමට? ලද වට්ටම් කියලා කියනවා. එහෙනම් ලද වට්ටම කීයද? දෙකයිනේ. ඇයි 100ක් ගෙවන්න තිබ්බා 98යි ගෙවුවේ. එහෙනම් මගේ ලද වට්ටම කීයද? දෙකයි. right. අපි ඔක දාමු දැන් සමීකරණයට. මේ බලන්න ණය හිමියොන්ට ගෙවනකොට වෙන්නේ ව්‍යාපාරයේ සල්ලි අඩු වෙනවා. හරිද? ගෙවනවනේ ලාච්චි සල්ලි ටික එළියට යනවා. ලාච්චි සල්ලි අඩු වෙනවා. ණය හිමියෝ කියන්නේ වගකීමක්. කොන්ට ගෙවනකොට වගකීම මොනවා වෙන්න ඕනේද? ගෙවන්න තියෙන එකක් ගෙවුවම වගකීම මොනවා වෙන්න ඕනේද? අඩු වෙන්න ඕනේ. ගෙවන්න තියෙන එකක් ගෙවුවම වගකීම මොනවා වෙනවද ළමයි? අඩු වෙනවා. අනිත් පැත්තේ ලද වට්ටම් වටිනාකම් තුනේ ලද වට්ටම් කියන්නේ ව්‍යාපාරයට ඉරමක්. අපි ආදායම් දාන්නේ මොන තීරුවටද? හිමිකම්. හරි. දැන් ඔකට ඉලක්කම් දාද්දී ලද වට්ටම නම් ඕකේ. මම කීයක් ගෙවන්න තිබුණාද? 100ක්. අපි දන්නවා ණය හිමි භාගය. කියන්නේ ගෙවන්න තිබුණ ගාන අඩු වෙනවා නම් කීයද? 100. ලාච්චුවේ සල්ලි ගියේ කීයද? 90ට. හැබැයි ප්‍රශ්නේ මොකද්ද? මේකේ ව්‍යාපාරයේ සල්ලි වලින් නෙමෙයි ගෙවුවේ. කාගේ සල්ලි වලින්ද ගෙවුවේ? අයිතිකරු ඔහුගේ පුද්ගලික මුදලින් ගෙවුවේ. එතකොට එහෙනම් මේක ප්‍රාග්ධනය. එහෙනම් ළමයිනේ ප්‍රාග්ධනයේදී හිමිකම මොනවා වෙන්න ඕනේද? වැඩි වෙන්න ඕනේනේ. ලාච්චුවේ සල්ලි අඩු වෙන්න බෑ. හේතුව ව්‍යාපාරයේ සල්ලි වලින් නෙමෙයි ගෙවුවේ. එහෙනම් හිමිකම වැඩි කරනවා. right. එහෙනම් ඔන්න උත්තර එනවා. වගකීම් 100කින් අඩු මේ වෙනවා. මෙතන හිමිකම වැඩි වෙනවා ළමයි මේ කීයකින්ද? 100කින්. ඒතර වත්කම් වලට බලපෑමක් නැහැ. එහෙනම් ළමයි මේ අපෙන් අහන්නේ උත්තරය සුද්ධ වත්කම් සහ සුද්ධ ලාභය. අපෙන් අහන ප්‍රශ්න දෙක හොඳට තේරුම් ගන්න. සුද්ධ වත්කම් සහ සුද්ධ ලාභය. ළමයිනේ සුද්ධ වත්කම් කියන්නේ වත්කම් වලටද? නෑ. සුද්ධ වත්කම් කියන්නට පන්තිදී ඉගෙනගෙන තියෙනවා මොකටද? හිමිකමට. එහෙනම් හිමිකම ඔයහන් සුද්ධ වත්කම් කියලා හන්නේ හිමිකම. මේ හිමිකම කීයද? 100යි. ඊට පස්සේ අහනවා සුද්ධ ලාභය. තමයිනේ සුද්ධ ලාභය කියන්නේ ලාභයට බලපාන්නේ මෙයානේ ආදායම් හෝ වියදම්. එහෙනම් මේක තමයි ලාභයට බලපාන්නේ. ආදායම වෙන සුද්ධ ලාභයට බලපාන්නේ කීයද? 2යි. සුද්ධ වත්කම් 100යි. සුද්ධ ලාභය නම් ළමයිනේ 2යි. උත්තරේ 100කින් සුද්ධ වත්කම් වැඩි වෙනවා. සුද්ධ ලාභය 2කින් වැඩි වෙනවා. ආදායමත්නේ. එහෙනම් 4 වෙනි ප්‍රශ්නෙට උත්තරය අංක 4. 4 වෙනි ප්‍රශ්නෙට උත්තරය අංක 4. හරි. එහෙනම් ළමයිනේ අපි යමු පස්වෙනි ප්‍රශ්නෙට. මොකක්ද බලමු පස්වෙනි ප්‍රශ්نين අහන්නේ. right. ප්‍රශ්න අංක 5 සහ 6 ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම සඳහා පහත තොරතුරු භාවිතා කරන්න කියලා කියනවා. ඔයාලට පේනවා මේ ප්‍රශ්නේ අහලා තියෙන ප්‍රශ්න දෙකම අහලා තියෙන්නේ මූලික සටහන් පොත් පාඩම. අපි බලමු මේ ප්‍රශ්න දෙකට උත්තර ලියන්න. තියෙන ප්‍රශ්න දෙකක් අහන්නේ. ප්‍රශ්න අංක 5ට සහ 6ට. පහ බලමු. 7යි 1 දින මුදලින් ලක්ෂ 10ක් ආර්ජනය කරමින් නිශාන්ත විසින් වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කරන ලද අතර 27 ජූලි මාසයේදී පහත ගනුදෙනු සිදු වුණාලු. 7.8 ලක්ෂ 2ක භාණ්ඩ සාලිය ව්‍යාපාරයට ණයට විකුණුවා. එතකොට ළමයිනේ දැන් මෙතන විච්ච දේවල් ටික මම කරගන්නම්. මෙතන ව්‍යාපාර දෙකක් ගෑන එකක් විෂන් අනිත් එක සාලිය ව්‍යාපාරය. විෂන් තමයි අපේ කෙනා. විෂන්ගේ ව්‍යාපාරයෙන් පටන් ගත්තේ විෂන්. සාලිය මම මේකේ වෙන වැඩ ටික ලියා ගන්නම් මෙහෙම 7.8 ගනුදෙනුවේදී ලක්ෂ 2ක භාණ්ඩ සාලිය ව්‍යාපාරයට ණයට විකුණනවනේ. විෂන් ණයට විකුණනවා. විෂන් ණයට විකුණු කරනවා. එහෙනම් මම අහනවා සාලියගේ පැත්තෙන් ඕක මොකද්ද වෙන්න ඕනේ? විෂන් ණයට විකුණනවා නම්
අපේ ළමයි ඉගෙනගෙන තියෙනවා සාලිය මෙයා ණයට විකුණුම් නම් මෙයාගේ පැත්තෙන් ඒක මොකක්ද? ණයට ගෙනු. ණයට ගෙනු. ඕකේ. මෙයා ණයට විකුණුම් නම් අරගෙන ණයට ගෙනු. ඊට පස්සේ ළමයිනේ සාලි 7යි 10 ගනුදෙනුවේදී 7යි 10 ගනුදෙනුවේදී අපිට කියනවා සාලිය ව්‍යාපාරයෙන් 30000ක බාන්න ආපසු එවන ලදී. එහෙනම් සාලිය ආපසු එවලා සාලිය ආපසු එවලා ළමයි මෙයාගේ පැත්තෙන් ආපසු එවු. සාලිය දැන් සෝරි මෙයාගේ පැත්තේ මොකද්ද? මෙයාගේ ණයට විකුණාවේ. ඒතර සාලිය ආපසු එවලා. එහෙනම් මෙයාට අනුව ආපසු එවු. විෂන්ට අනුව ආපසු එවු. එහෙනම් මං අහනවා මෙයානේ ගත්තේ. එහෙනම් මෙයාට අනුව මොකක් වෙන්න ඕනේද? මෙයාට අනුව ආපසු යමු. මෙයාට අනුව ආපසු ගෙවුම් තමයි. ඕකේ 7යි 10 විෂන්ට ආපසු එවුවා. එහෙනම් මෙයාට අනුව ආපසු යමුවා. රයිට්. ඊට පස්සේ ඊළඟ ගනුදෙනුවේ කියනවා 7යි 16 ගනුදෙනුවේදී 7යි 16 ගනුදෙනුවේ කියනවා ළමයිනේ සාලියට ලක්ෂ 4ක භාණ්ඩ අත්පිට මුදලට විකුණනවා. සාලියට විකුණනවා. එහෙනම් මේ මොන විකුණුම්ද? අත්පිට විකුණුම්. එහෙනම් මෙයාන විකුණවුවා. එහෙනම් මෙයා මොකක් වෙන්න ඕනේද ළමයිනේ? මෙයා විකුණුම්නේ. අත්පිට විකුණුම්. එහෙනම් මෙයාගේ පැත්තෙන් ඒක මොන ගැනුම් වෙන්න ඕනේද? මෙයා ගත්තනේ. එයා මොන ගැනුම් වෙන්න ඕනේද? අත්පිට ගැනුම්. සල්ලි දීලා ගත්තේ. හරි. මෙයාට සල්ලි ලැබුණා. මෙයා සල්ලි ගත්තා. right. ඔන්න 7යි 16. ඊට පස්සේ 7යි 25 ගනුදෙනුව 7යි 25 ගනුදෙනුවේදී කියන්නේ 15000ක වට්ටමකට යටත්ව සාලිය ව්‍යාපාරයේ ණය මුදල පියවන ලදී. 15000ක වට්ටමකට යටත්ව සාලිය ව්‍යාපාරයේ ණය මුදල පියවවුවා. ඒ කියන්නේ සාලියනේ දැන්නමයි ගන්නෙ. එතකොට ගෙවන්න තියෙන්නේ සාලියනේ. කියන්නේ සාලිය මුදල් ගෙවනවා. එහෙනම් විෂන්ට මුදල් ලැබෙනවා. මෙයාට මුදල් ලැබෙනවා. මෙයා මුදල් මොනා කරනවද ළමයිනේ? ගෙවනවා. නම් ඔය ගනුදෙනු දෙකනේ වෙලා තියෙන්නේ නේද? ඔව්. ඔය මේ ගනුදෙනු දෙක තමයි වෙලා තියෙන්නේ. විෂන්ට මුදල් ලැබෙනවා, සාලිය මුදල් ගෙවනවා. දැන් අපෙන් අහන ප්‍රශ්න වලට අපි අංක ළමයිනේ මොනවයි පළවෙනි ප්‍රශ්නේ අහන්නේ. හොඳට බලන්න දිවෙත් එක්ක. සාලිය ව්‍යාපාරයේ සමග සිදු කළ ඉහත ගනුදෙනු සිදු අනුපිළිවෙල අනුව විෂන්ගේ ව්‍යාපාරයේ පොත්වල භාවිතා කළ මූලාශ්‍ර ලේඛන සාලිය ව්‍යාපාර සමග සිදු කළ ගනුදෙනු කාගේ පොත් කීපෙන් අහන්නේ? විෂන්ගේ ව්‍යාපාරයේ පොත්වල තමයි. අපි මේ ගනුදෙනු ටික දාන ඔය විදිහට අහන්නේ මේ ගනුදෙනු ටික දාන මූලාශ්‍ර ලේඛන ටිකනේ. ඔව් මූලාශ්‍ර ලේඛන ටික අහන්නේ. ණයට විකුණුම් දාන මූලික සටහන් පොත මොකක්ද? විකුණුම් ජර්නලය. ඒ සම්බන්ධ මූලාශ්‍ර ලේඛනයේ විකුණුම්මින් වොයිසිය. ඔන්න මෙයා අදාළ වෙන්නේ විකුණුම් වොයිසිය. දැන් මේක විකුණුම් වොයිසිය. ආපසු එවුන් ළමයිනේ මම මෙතන පොඩියට ලියන්න. විකුණුම්මින් වොයිසිය. ආපසු එවුන්න මොන පතද ළමයිනේ? පෙරපත. අත්පිට විකුණුම් මුදල් ලැබෙනව ළමයිනේ ලදු පත. මුදල් අපිට විකුණුම් මෙතනදී සල්ලි ලැබෙනවනේ. අගගෙම මෙතනත් සල්ලි හම්බ වෙනවානේ. අය අර ගෙවන්න තියෙන එක ගෙවනවානේ. එහෙනම් මෙතනත් තියෙන උත්තරේ මොන පතද? ලදුපත. එහෙනම් අපෙන් උත්තරය අහනවා ළමයිනේ. අපිට උත්තරේ වෙනවා ඉන්වොයිසිය බැරපත ලදුපත ලදුපත කියන්නේ පහට උත්තරේ අංක 2. පහට උත්තරේ අංක 2. එහෙනම් පස්වෙනි ප්‍රශ්නේ උත්තරේ එනවා අපේ ළමයිනේ උත්තර අංක 2. 6 වෙනි ප්‍රශ්නේ බලමු. විෂන් A ව්‍යාපාරයේ 7යි 8 සිට 7යි 16 දක්වා සිදු ගනුදෙනු සටහන් කිරීමට භාවිතා කළ මූලික සටහන්. දැන් කාගේ පැත්තෙන්ද අහන්නේ? විෂන් A ව්‍යාපාරයේ පැත්තෙන්. මෙයාගේ පැත්තෙන් අහන්නේ මූලික සටහන් පොත් ටික. ණයට ගැනුම් දාන්නේ ගැනුම් ජර්නලය. අබුසියුම් දාන්නේ අබුසි යවුම් ජර්නලය. අත්පිට ගැනුම් දාන්නේ මුදල් ගෙවුවනේ මුදල් ගෙවීම් ජර්නලය. මුදල් ගෙවුවා නම් මුදල් ගෙවීම් ජර්නලය හිමියන්න. එහෙනම් ළමයිගේ උත්තරේ වෙන්න ඕනේ ගැනුම් ජර්නලය, ආපසු යවුම් ජර්නලය, මුදල් ගෙවීම් ජර්නලය. උත්තරය අංක 7යි 16 දක්වානේ. එතන මෙතන වෙනකන් විතරයි. මුදල් ගෙවුවා. එහෙනම් මුදල් ගෙවීම් ජර්නලය. උත්තරේ අංක ළමයිගේ ගැනුම් ජර්නලය, ආපසු යවුම් ජර්නලය, මුදල් ගෙවීම් ජර්නලය කියන හයට උත්තරේ අංක කීයද? 1. හයට උත්තරේ අංක 1. හරි. එහෙනම් ওই ප්‍රශ්න දෙකක් හරි. ප්‍රශ්න අංක 5 සහ 6. ඒ අහලා තිබ්බේ මූලික සටහන් පොත් පාඩමෙන්. සමහරවිට ඕනෙ තියාගන්න ඕනේ. දැන් ඔය දෙක ඔය ගණිතණු ටික දීලිවරලා සමීකරණ පැත්තෙනුත් අහනවා. පැහැදිලිද? ඔය ටික සමීකරණයේ ගණිතණු වල සුද්ධ බලපෑම් මේ වගේ පැතිත් අහනවා. ඒවත් අපි තේරුම් ගන්න ඕනේ හොඳට. හරි.
හත්වෙනි ප්‍රශ්නේ ළමයිනේ නිවැරදි ප්‍රකාශනය තෝරන්න කියලා කියනවා. පාලන ගිණුමයි ණය හිමි පාලන ගිණුමයි. right. ඔය අහන්නේ පාලන ගිණුම් පැත්තේ ප්‍රශ්නයක් නේ. තියරි ප්‍රශ්නයක් නේ අහන්නේ. තියරි පැත්තේ ප්‍රශ්නයක් අහනවා. එහෙනම් තියරි පැත්තේ ප්‍රශ්නේ අහනවා නම් අපි තියරි පැත්තට යමු. බලමු මොකද්ද හත්වෙනි ප්‍රශ්නය. හත්වෙනි ප්‍රශ්නේ මම මෙහෙම ඉඳගන්න ලෙජරය කියන කෙනා අපි පාලන ගිණුම් ඉවර කරානේ ළමයිනේ. පාලන ගිණුම් දැන් ඕන දෙයක් පුළුවන් අපේ ළමයිට කියලා හිතමු. හරි. එහෙනම් ලෙජරයේ කොටස් දෙකක් තියෙනවා. එකක් ලෙජරයේ කොටස් දෙකයි අපි ළමයි දන්නවා. එකක් පොදු ලෙජරය. අනිත් එක උපයෝගී ලෙජරය කියවත් පෞද්ගලික ලෙජරය. මේ උපයෝගී ලෙජරයේ නැවත කොටස් දෙකයි. එකක් ණය කැති ලෙජරය. අනික ණය හිමි ලෙජරය. ණය කැති ලෙජරයයි ණය හිමි ලෙජරය කියන්නේ. එහෙනම් දැන් මේ ප්‍රශ්නේ උත්තරය අපිට හදාගන්න පුළුවන්. ණය කැති ලෙජරය. ඒතර මේ පැත්තේ අපි පාලන ගිණුම් දෙක ප්‍රධාන වශයෙන් ඉගෙන ගත්තේ මොකද්ද? පොදු ලෙජරේ පැත්ත ඉගෙන ගත්ත පාලන ගිණුම් දෙක. ණය කැති පාලන ගිණුම, ණය හිමි පාලන ගිණුම. ඔව්නේ. පාලන ගිණුම් දෙක. හරි. එහෙනම් දැන් බලමු උත්තරේ මෙයා කියනවා පළවෙනි උත්තරේ ණය කැති පාලන ගිණුමේ ශේෂය ණය හිමි පාලන ගිණුමේ නෑලම කීයටවත් වෙන්න ඕනේ නෑ. ඔයාලට තේරෙනවනේ කියන්නේ එනකොට මොකද? මෙයාගේ පාලන ගිණුම විශේෂිත මේ ණය හිමි පාලන ගිණුම විශේෂ කවදාක සමාන වෙන්න ඕනේ නෑ නෑ. මේ ණයට ගැනුම් මත මේ ණයට විකුණුම් මත. ඒතකොට මේ ශේෂ දෙක සමාන වෙන්න ඕනේ නෑ. ඒක වැරදි. දෙක බලමු. ණය කැති පාලන ගිණුමේ ශේෂය ණය හිමි ලෙජරේ ශේෂය. ඒතකොට ණය හිමි ණය කැටි එකක් ණය හිමි එකට සමාන වෙනවද? නෑනේ. එහෙනම් දෙවෙනි උත්තරේ වැරදි. බොරු. තුන්වෙනි උත්තරේ බලමු. ණය කැටි පාලන ගිණුමේ ශේෂය ණය කැටි ලෙජරේ. ණය කැටි පාලන ගිණුමේ ශේෂය සමාන වෙන්නේ මොකටද? ණය කැටි ලෙජරේ ශේෂය. ඒක ශේෂලයිස් එකතුව කියලා අපි ගත්තේ. එහෙනම් උත්තරේ අන්න යාව හරි උත්තරේ දෙනවා. ණය කැටි පාලන ගිණුමේ ශේෂය ණය කැටි ලෙජරේ ශේෂිකතුවට මොනවා විය යුතුද? සමාන විය යුතුයි. නමුත් සමාන අවස්ථාවලදී මොනවා වෙනවද? අසමාන වෙනවා. ඒවත් ඔළුවේ තියාගන්න වෙනවා. උත්තරේ වෙන්න ඕනේ 3. හතරවෙනි උත්තරේ වැරදි. ණය හිමි පාලන ගිණුමට ණය කැටි ලෙජරේ සමාන වෙන්නේ නැහැ. ඒක වැරදිනේ. එහෙනම් උත්තරේ අංක වෙන්න ඕනේ 3. හත්වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 3 වෙන්න ඕනේ. හරි. හත්වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 3. එහෙනම් මම හිතනවා ඕකේ අපි යමු එහෙනම් 8 වෙනි ප්‍රශ්නෙට මොකක්ද වෙන්නේ කියලා බලන්න. 8 වෙනි ප්‍රශ්නේ. බලමු 8 වෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ කියලා අපි. 8 වෙනි ප්‍රශ්නේ. ළමයිනේ 8 වෙනි ප්‍රශ්නේ මොකක්ද බලමු. රනිල්ගේ ව්‍යාපාරයේ 27/3/31 දින අවසන් වර්ෂයේ සඳහා අලාභය 400කි. අයිතිකරු ලක්ෂ 2ක් ගැල්ලි සිදු කර ඇති අතර 80000ක අතිරේක ප්‍රාර්ථනයක් සපයා ඇත. වර්ෂයේ ආරම්භයේ තිබූ වගකීම් වලට වඩා අවසානයේ තිබූ වගකීම් 140කින් වැඩි විය. 1,40,000කින් වැඩි විය. වර්ෂයේ ආරම්භයේ මුළු වත්කම් 1200කින් වර්ෂය තුල සිදු වූ මුළු වත්කම් වල වෙනස කුමක්ද කියලා අහනවා. මුළු වත්කම් වල වෙනස කුමක්ද කියලා. right. එහෙනම් 8 වෙනි ප්‍රශ්නෙට අපි යනවා තමයි. 8 වෙනි ප්‍රශ්නේදී ඔයාට හිතෙනවනේ ලාභය ගැන. එහෙනම් මම හිතනවා මෙන්න මේ සමීකරණයෙන් අපිට හදන්න පුළුවන්. මොකක්ද සමීකරණය? ලාභය සමානයි මම ගන්න කෙටියෙන් අග හිමිකම ඍණ මුල හිමිකම ධන කැණිලි ඍණ අතිරේක ප්‍රාර්ථනය. right. නැත්නම් කාලච්ඡේදයේ අග ශුද්ධවත්කම් ඍණ කාලච්ඡේදයේ මුල ශුද්ධවත්කම් ධන කැණිලි ඍණ අතිරේක ප්‍රාර්ථනය. දැන් මෙයා කියන දේවල් බලමු. අලාභය 400යි. right. අලාභය 400. ඊට පස්සේ අයිතිකරු ලක්ෂ 2ක කැණිලි සිදු කරලා මග බිඳු 3 අයින් කළ හදනවා 200යි. ඊට පස්සේ අතිරේක ප්‍රාර්ථනයක් දීලා තියෙනවා 80ක. හරි. ඊට පස්සේ වර්ෂයේ ආරම්භයේ තිබූ වගකීම් වලට වඩා වර්ෂයේ අවසානයේ තිබූ වගකීම් 140කින් වැඩි විය. වර්ෂයේ ආරම්භයේ පුළුවන්කම් 1200ක් වර්ෂය තුල සිදු වුණා. right. මම මෙහෙම හිතන්නම් මේක 27/3/31 දිනට ඉවර වෙන්න දීලා කියන්නේ. එහෙනම් මම ඕකේ ආරම්භක දිනය ගන්න 26/4/1 කියලා අවුරුද්ද පටන් ගන්න.
මම මෙතනදී වත්කම් වගකීම් හැමෝටම තේරෙන්න ඕන නිසා මම මේ විදිහට හදන්නම් 2020 ළමයින්ට හැමෝටම තේරෙන්න ඕන නිසා මෙතනදී ළමයි කියනවානේ වර්ෂයේ ආරම්භයේ තිබූ වගකීම් වලට වඩා වර්ෂයේ අවසානයේ තිබූ වගකීම් කීයකින් වැඩි වුණාද 140කින් මට නිකමට මේ තියෙන ඉලක්කමේ මම හිතේ මම අනු ඉලක්කමක් දානවා පහළට මේ බලන්න මම මෙතනදී දානවා ළමයිනේ හිතලා ඉලක්කමක් දාගන්න 140කින් වැඩි වුණානේ ආරම්භයේ තිබූ වගකීම් වලට අවසානයේ තිබූ වගකීම් 140කින් වැඩි වුණානේ මම මෙතන නිකන් ආරම්භක වගකීම් 300ක් කියලා දාන්න මට හිතෙන ගන්න. හරි 300ක්. එහෙනම් අවසානයේ වගකීම් 140කින් වැඩි වුණා කියලා කියනවනේ. 140කින් වැඩි වුණා. එයා දන්නවා එහෙනම් ආරම්භයේ 300යි නම් අවසානයේ තියෙන්න ඕනේ 440. ඔව් පිළිගන්නවද? මෙයා 300යි නම් මෙයා 140කින් වැඩි වුණා නම් එතන වගකීම්නේ මේක මෙතන ඉන්න ඕනේ වගකීම් මෙතන 300යි නම් මෙතන 140කින් වැඩි වුණා නම් මෙතන 440ක් වගකීම් වැඩි වුණා කිව්වේ ඊට පස්සේ වත්කම් ගැන මෙයා කියනවා වර්ෂයේ ආරම්භයේ මුළු වත්කම් 1200ක් තිබුණලු වත්කම් කීයක් තිබුණලුද 1200 මම මෙහෙම උපකල්ප මේ ඉලක්කම් දැම්මේ හැමෝටම තේරෙන්න ඕන නිසා මම මේ ක්‍රමයට දානවා නැත්නම් විභාග නම් කියලා ඉක්මනින් ශනික ක්‍රම වලින් ඔබට උත්තර ගන්න පුළුවන් මේ වෙනස දාන්න. පැහැදිලි? හරි. ආරම්භයේ වත්කම් 1200යි. මෙයා කියනවා වර්ෂයේ ආරම්භයේ මුළු වත්කම් 1200 වර්ෂය තුල සිදු වූ මුළු වත්කම් වල වෙනස කුමක්ද? එහෙනම් දැන් මෙයා අහන්නේ වත්කම් වල වෙනසනේ. ඒ කියන්නේ වැඩි වුණා හෝ අඩු වුණා. කාලච්ඡේදයේ විචුත්තරය හන්නේ. එතන උත්තරේ දීලා නැහැ. මම මෙතන උත්තරේ x කියලා දාන්න නිකන්. x කියලා දාන්න. දැන් එහෙනම් මම නිකමට හරි දැන් මෙතන මේ උත්තරේ හොයාගත්තොත් අපිට මෙයා හොයාගන්න ලේසියි. වෙනස එතකොට මේ දෙන්න අතර ગેප් එක ගන්න පුළුවන්. right. එහෙනම් මම වැඩේට බහින්න. හරිද? මෙතන x කියලා ගන්නවා. එතකොට මෙයා හොයාගත්තොත් අපිට වෙනස ගන්න පුළුවන් නිසා. right. එහෙනම් මම මෙතන උත්තරයට යද්දී දැන් අපිට ගන්න ඕනේ අගහිමිකමනේ. අග කියන්නේ මෙයානේ. මෙන්න අගහිමිකම. අපි දන්නවා හිමිකමක් හොයන්නේ වත්කම් වලින් වගකීම් මොනා කරන්න ඕනේද අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ x කියලා අපි ගත්තේ අග වත්කම් වලින් අග වගකීම. x නේ. එතකොට වගකීම අඩු වෙනවා 440. එහෙනම් අග හිමිකම කියන කෙනා ඉන්නේ මෙහෙමනේ. x ඍණ 440. පිළිගන්නවද? ඔව්. ඊට පස්සේ x ඍණ 440. ඍණ මෙතන වෙන්නේ ළමයිනේ 1200 300ක් අඩු වෙනවනේ මුල හිමිකම 1200 300 මොකද මම කියන්නේ මේවා උපකාරක මම හිතලා දාපු ඉලක්කම් right එතන 300 يعني 1200 300ක් අඩුවම කීයද 900 මෙන්න මම මෙතෙන් ගන්න උත්තරය කීයද 900 හරි දැන් එහෙනම් මට විසඳ ගන්න පුළුවන් මම මෙතන මෙහෙම ගන්නම් කියලින්ම මෙතන මෙහෙමම ගන්න x ඍණ 440 ඍණ 900 ධන 200 ඍණ 80 right කැල්ලගේ දාලා සුළු කරලා කියන්නකො බලන්න x උත්තරේ කීයක් දෙන්නේ කියලා ළමයිට x උත්තරේ කීයක් දෙන්නේ බලන්න හරි තමයිනේ දැන් එහෙනම් ඔයාලා සුළු කරන්නේ නැති මෙතන සුළු කිරීම කොච්චර වෙනවද මේ ටික සුළු කරගත්තම කැල්ලේ ගහන්න බලන්න ඍණ ඍණ 1220ක් නේ වෙද්ද right දැන් මෙතන ඍණ 400 ඍණ 1220 මෙහෙට ගේන්න ඍණ 1220 මෙහෙට ගෙනකොට ධන 1220 වෙනවා x වල උත්තරයක් එනවා ළමයිනේ ඔයාලට 820ක් x වල උත්තරයක් එනවා 820ක් දැන් අපේ ළමයි මේ ඔයාලට පහළ ටිකක් පේනවත් නැහැ මෙතන උත්තරය දැන් 1200 820ක් එනවානේ x වල උත්තරය අපේ ළමයිනේ x වල x කියලා අපි ගත්තේ මොකක්ද x කියලා ගත්තේ ළමයිනේ මෙන්න මෙයා නේ මෙතන මෙයා ගත්තේ වත්කම් එහෙනම් මේ තියෙන වත්කම් 820ක් එනවා හරිද x කියලා කියන 820යි දැන් අපෙන් ඇහුවේ වත්කම් වල වෙනසනේ ඇහුවේ මෙන්න මේ බලන්න ආරම්භයේ මම 1200ක් දීලා තිබුණා අවසානයේ උත්තරේ 820ක් ආවා නම් ඔයාලට තේරෙන්න ඕනේ වෙනස අහනවා කියන්නේ 1200 තිබ්බ එක අවසානෙට යද්දි ළමයිනේ 820 වෙලා. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ කීයකින්ද මේ වෙනස එන්නේ? 380ක් නේද? ඔව්. 380කින් මොනවා වෙලාද? අඩු වෙලාද වැඩි වෙලාද? අඩු වෙලා.
තේරුණේ? නම් වෙනස ලියහන්නේ මේ උත්තරේ 820 ආවා. ඒ කියන්නේ ඉඳලා දෙසිටිප් එක 820 වෙලා තියෙන වෙන කියන්නේ වත්කම් අඩු වෙලා තියෙනවා කියන්නේද? 380. ඉතින් හොඳට මතක තියාගන්න ඔයා මොන ඉලක්කම දැම්මත් මොන උදාහරණ ඉලක්කම දැම්මත් මේ උත්තරේ එනවා. පැහැදිලිද? මොන උත්තරේ වෙනස දැම්මත් ඔයාට මේ උත්තරේ එනවා. රයිට්. එහෙනම් ළමයිනි හදාගන්න. මේ උත්තරේ හොඳ අවබෝධයෙන් හදාගන්න. උඩට තේරුම් ගන්න උත්සාහ කරන්න. ගාන හදවු කොහොමද කියලා උඩට තේරුම් ගන්න උත්සාහ කරන්න. අතන මම කියන්නේ මේ උදාහරණ ඉලක්කමක් දාලා මේ ක්‍රමයට හැදුවේ. තව ඕන තරම් තියෙනවා. 140 ඉක්මනින් මෙතන දාලා හදන්න පුළුවන්. මම කියන්නේ හැමෝටම තේරෙන්න ඕන නිසා මේ ගාන හදන්න කියලා මෙතන දැනට මේ උදාහරණ ඉලක්කම් දාලා හදන්න. ඔයාලට සරල උදාහරණ ඉලක්කම් ගන්න. දැන් මම මෙතනදී ගත්ත මේ 120ට සාපේක්ෂව අඩු වගයක් ගත්තා. කොයි උත්තරේ ගත්තත් ඔයාලට 820ක් එන්නේ. මේක ක්‍රමයක්. අපිට වඩා ඉස්සරම පන්ති හදන ඕනද? රයිට්? හැමෝටම තේරෙන්න ඕන නිසා මේ විදිහට හිතුවා. right. එහෙනම් අපි යනවා ළමයි 8 වෙනි ප්‍රශ්නය. 8 වෙනි ප්‍රශ්නේ උත්තරය එතකොට 380කින් අඩු වේ කියන උත්තරය අංක 3නේ. 8 වෙනි ප්‍රශ්නෙට උත්තරය අංක 3 එනවා ළමයි. 8 වෙනි ප්‍රශ්නෙට උත්තරය අංක 3 එනවා. අපි යමු ළමයි 9 වෙනි ප්‍රශ්නෙට. 9 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා බලමු. 9 වෙනි ප්‍රශ්නේ. බලමු 9 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. 9 වෙනි ප්‍රශ්නේ. ළමයි 9 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියන්නේ? සමාගමක් විකුණුම් මත 20%ක දල ලාභයක් ලැබෙනසේ බාණ්ඩ විකුණයි. ආරම්භක තොගේ 5500ක් හා අවසන් තොගේ 5700ක්ද විකුණුම් 65000ක්ද වූයේ නම් මුළු ගැනුම් ප්‍රමාණය කොපමණද? right. ඔය ආදායම් ප්‍රකාශයක් තුලින් අපිට උත්තරයට යන්න පුළුවන්. එහෙනම් මම ආදායම් ප්‍රකාශනයේ උඩ දත්ත ටික ගන්නවා ළමයි මේ විකුණුම් පිරිවැය හැදෙද්දී ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා අවසන් තොගය මුල් 3-4ක් තියලා අවසන් තොගය මොනවා කරනවද අඩු කරනවා ආපස්සු බාහිර ගැනීම අපි ගැලපීම් කරන්න ඉඳී තියලා අවසන් තොගය අඩු කරන්න ඕනේ. හරි අවසන් තොගය අඩු කරපුවාම නා විකුණුම් පිරිවැය ඊට පස්සේ විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු වුණාම අපිට උත්තරයක් එනවා මොන ලාභයේද? තල ලාභය. එහෙනම් අපි වැඩියට දත් ආදේශ කරන්න. මොකද්ද කියන්නේ? සමාගමක් විකුණුම් මත 20%ක ලාභය, දල ලාභයක්. ළමයි අපි තියෙන දත් ආදේශ කරගමු ආරම්භක තොගේ 5500ක් දීලා තියෙනවා. අවසන් තොගේ දීලා තියෙනවා ළමයිනේ 5700ක්. ඊට පස්සේ විකුණුම් දීලා තියෙනවා ළමයිනේ 65000ක්. එන ලේසි ගානයි. දැන් විකුණුම් 65000යි. විකුණුම් දීලා තියෙනවානේ මෙයා කියනවා විකුණුම් මත 20%ක දල ලාභය. කියන්නේ 65000 මත 20%යි දල ලාභය. 65000 මත 120යි දල ලාභය. කීයද ළමයි 65000ට 120ක්? 65000ට 120ක් මට එනවා කීයද? 13000. එහෙනම් ළමයිනේ මෙයා ඔන්න අපි හොයාගත්ත 13000. දැන් අපෙන් අහන්න ඕක නෙමෙයිනේ. අපෙන් අහන්නේ මෙන්න මෙයාව. right? මෙයාව අහන්න. එහෙනම් අපිට පුළුවන් මෙයයි මේ අතර වෙනස මෙයාව ගන්න. ඒ කියන්නේ විකුණුම් පිරිවැය අපිට හොයාගන්න පුළුවන්. ළමයිනේ 65000යි 13000යි අතර වෙනස අපිට එනවා ළමයි මේ විකුණුම් පිරිවැය කීයද දෙන්නේ ළමයිනේ 52000ක් එනවා. බලන්න 52000ක් එනවා. ඊට පස්සේ මම මෙතන මේ ටික එකතුව ගන්නවා මම මෙතන x කියලා ගන්නවා. අපි වෙන විදිහට කිව්වොත් ළමයි accounts වලින් කිව්වොත් යට ඉඳන් කොහෙට යන්නද තියෙන්නේ? උඩට යන්නනේ. right. මම ඊකට x කියලා ගන්න හැමෝටම තේරෙන්න ඕන නිසා x වලින් 5700ක් අඩු වුණාම සමාන වෙන්නේ 52000. එන්න මෙයාගේ මෙයාට උනා මෙයා නැත්තම් මෙයාට මෙයා එකතු කරා. එතකොට මෙයාගේ උත්තරේ එනවා. උත්තර කීයක් දෙන්නේ ළමයිනේ? 52000ට 5700ක් එකතු කරා. කීයක් දෙන්නේ? 57700. 57යි 700ක් 57යි 700ක් ඊට පස්සේ දැන් මෙයා එකතු වෙලානේ මෙයා හැදිලා තියෙන්නේ. ඔව්නේ. මෙයාට මෙයා එකතු වෙලා තමයි මෙයා හැදිලා තියෙන්නේ. එහෙනම් මෙයා කීයද? කොහොමද හොයන්නේ? 57 700න් අඩු කරන්න 5500ක්. ඔයාට එනවා 52යි 200ක්. වර්ෂය තුල සිදු කළ ගැනුම් 52යි 200 උත්තරයක් එනවා. එහෙනම් 9 වෙනි ප්‍රශ්නේ උත්තරය අංක 4
උත්තරය අංක 4. 9 වෙනි ප්‍රශ්නෙට උත්තරය අංක 4. හරිනවයිනේ 9 වෙනි ප්‍රශ්නෙට උත්තරය අංක එනවා 4. එහෙනම් අපි යමු 10 වෙනි ප්‍රශ්නෙට. 9 වෙනි ප්‍රශ්නෙට උත්තරය අංක 4. මේ දවස්වල ඉන්න පාඩම තනිපුද්ගල ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශන ගැලපීම. ව්‍යාපාර. හරි. එහෙනම් ළමයිනේ 52යි 200ක් එනවා. එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නය මොකක්ද? අපින් අහන්න. ළමයිනේ 10 වෙනි ප්‍රශ්නය අහන්නේ මෙතනින්ම තමයිනේ. ඔව්. 10 වෙනි ප්‍රශ්නය අහන්නේ තෝකයක් ණයගැතියු දීලා තියෙනවා කැණුම් කොපමණද කියලා අහනවා. ඒ නිසා මම මේකටත් අර විදියටම ආදාය ප්‍රකාශනය හදන්න. විකුණුම් පිරිවැය ආරම්භක තොගය ගැණුම් ඊට පස්සේ අවසන් තොගය දල ලාභය. හරි. දැන් අපි වැඩේට යමු. තමයි මොකක්ද කියන්නේ? ආරම්භක තොගය දීලා තියෙනවා අවසන් තොගය දීලා තියෙනවා. එහෙනම් හැම ළමයාම ආරම්භක තොගය අවසන් තොගය දාගෙන ආරම්භක තොගය මග බිඳු 3යි කරලා හදන්නේ 300යි අවසන් තොගය 200යි. ආරම්භක තොගය 300යි අවසන් තොගය 200යි. ඊට පස්සේ ණය ගැතියෝ දීලා තියෙනවා. ඊට පස්සේ කියවගෙන යනකොට 27 3.31 දිනෙන් අවසන් වර්ෂයේ තුල ණය ගැතියන්ගෙන් 920ක් ලද අතර අත්පිට විකුණුම් 790යි. ඔයාලා දන්නවා මෙතන විකුණුම් කියලා ගත්තේ තමයි අපි අත්පිට කොටස ගන්නත් ඕනේ ණයට කොටස ගන්නත් ඕනේ. අත්පිට ණය ගැතියෝ තියෙන නිසා ණයට විකුණුම් තියෙන්නේ නැහැ. අත්පිට විකුණුම් නම් 790යි. එහෙනම් දැන් අපි ගන්න ඕනේ ණයට විකුණුම්. ණයට විකුණුම් ගන්න නම් ගන්න දීලා නැහැ. ණයට විකුණුම් ගන්න නම් අපි දැන් දන්නවා පාලන ගිණුම් මෙහෙම ඉගෙනගෙන තියෙන්නේ. එහෙනම් අපි ගහගමු ළමයිනේ ණයකති පාලන ගිණුම. අපිට ණයකති පාලන ගිණුමේ ණයට විකුණුම් හොයාගන්න පුළුවන් නේ. ආරම්භක ණයකතියෝ දීලා තියෙන ආරම්භක ශේෂය. ආරම්භක ශේෂය දීලා තියෙනවා ළමයිනේ 180ක්. අවසන් ශේෂය දීලා තියෙනවා අවසන් ශේෂයේ දීලා තියෙනවා ළමයිනේ 140ක් ණයගැතියෝන්ගේ. ඊට පස්සේ කියනවා වර්ෂය තුන ණයගැතියන්ගේ 920ක් ලැබුණලු. ලාච්චුට සල්ලි ඇවිල්ලා. ලාච්චුට සල්ලි ආවොත් ලාච්චුට සල්ලි එනවා මුදල් ගිණුම හර. ණයගැති පාලන ගිණුම මොනවා වෙන්න ඕනේද? බැර. කීයද ළමයිනේ? 920ක්. දැන් අපි දන්න දෙයක් තියෙනවා ණයගැති පාලන ගිණුම අනිවාර්ය හතරක් තියෙනවා නේද? ආරම්භක ශේෂය, අවසාන ශේෂය, මේක ඇති වෙන්නේ මොන විකුණුම් නිසාද? ශේෂයක්. ඊට පස්සේ ආරම්භක ශේෂයක් අවසාන ශේෂයක් මේක ඇති වෙන්නේම ණයට විකුණුම් නිසා සහ ණයගැතියන්ගේ ලද මුදල. දත්ත තුනක් තියෙනවා. නැත්නම් මොකද්ද? ණයට විකුණුම්. අනිවාර්යයෙන් මොන පැත්තෙන්ද දත්ත එන්නේ? හර පැත්තෙන්. ණයට විකුණුම් වෙලඳ ලැබිතු පාලන හර විකුණුම් බැර. right. එහෙනම් ගිණුම තුලණය කරන්න. ගිණුම තුලණය කරපුවාම අපිට එනවා ළමයිනේ 880ක්. ඒ කියන්නේ ණයට විකුණුම් වෙනවා අපේ ළමයිනේ 880ක්. ඔව්නේ ණයට විකුණුම් වෙනවා 880ක්. එහෙනම් දැන් මට මුළු විකුණුම් ගන්න පුළුවන්. මේ බලන්න අත්පිට විකුණුමයි ණයට විකුණුම එකතු කරන්න. එතකොට එනවා 1670ක්ද බලන්න. 1670ක්ද බලන්න. ඔව්නේ 1670ක් එනවා. දැන් ගන්න ඉස්සරහට කියව ගන්න. මොකක්ද කියන්නේ? ව්‍යාපාරයේ පිරිවැය මත 140ක ලාභ ප්‍රතිශතය. පිරිවැය මත. ඒ කියන්නේ මෙන්න මෙයාගේ පිරිවැය කියලා කෙනා මෙන්න මෙයා මතලු ලාභය 140. මෙයා මතලු ලාභය 140. 140. ඒ කියන්නේ මෙයා මත ලාභාන්තික 140. ඒ කියන්නේ මම මෙයාට උත්තරයක් දැම්මොත් මෙන්න මෙහෙම ලියන්න පුළුවන් නේද? x වැඩි කිරීම 140 කියලා. පිරිවැය දන්නේ. හැබැයි මෙයාට මට උත්තරේ ලියන්න පුළුවන් පිරිවැය x කියලා ගත්තොත් විකුණුම් පිරිවැය x වැඩි කිරීම 140. ඔක තවත් සරල කරලා ගත්තොත් 40යි x බෙදීම කීයද? c. ඔව්නේ. 40x බෙදීම 100. මෙතන යට එකක් තියෙනවා. 1 වැඩි කිරීම 100යි. x වැඩි කිරීම 40. 40යි x මට මේක තනි කරගන්න පුළුවන්. දැන් මම මොක හැමෝටම තේරෙන්න ඕන නිසා මම පොඩ්ඩක් දීර්ඝ ක්‍රමයකින් ගන්න හදනවා. නැත්නම් සරල ක්‍රම තියෙනවා. දීර්ඝ ක්‍රමයකින් මම මේ ගානට යනවා. ළමයිනේ මම මේ හරිය හදනවා. මේ බලන්න මට සූත්‍රයක් පේනවා මෙන්න මෙහෙම. 1670 ඉන x විකුණුම් පිරිවැය. විකුණුම් වලින් විකුණුම් පිරිවැය ගියාම දලලාභය. ඒ කියන්නේ 40යි x බෙදීම කීයද? 100. ඔන්න සරල සමීකරණ. සරල සමීකරණ.
right එහෙනම් මේක මට විසඳ ගන්න පුළුවනි කොහොමයි විසඳන්නේ x අඩංගු පද එක පැත්තකට ගන්න ඍණ x මේ පැත්තට එනවා ධන x විදියට එහෙනම් 1670යි මෙතන යට එකක් තියෙනවා 100යි 100ට 100 එකයි 40යි x මෙතන 100ට එකේව 100යි 100 x කියන එක කරොත් 100යි x එහෙනම් 1670යි මම මේ ණයගති පාලන කිනු පොඩ්ඩක් මම පෙන්නන්න ළමයිනි ගත්ත නිසා උත්තරේ එහෙනම් මෙතන එනවා ළමයිනි 100යි 140යි x එහෙනම් ළමයිනි x වල x උත්තරي ගන්නවා මම 1670 මේ පැත්තේ යට උත්තරේ මේ පැත්තේ උඩට එනවා 100යි මේ තියෙන 140 මේට යනවා යටට එහෙනම් පිටිගම එන x සමානයි 1670 වැඩි කරනවා 100ෙන් බෙදනවා 107 ගිහින් බලන්න උත්තරේ කියලා දෙන්නේ කියලා right ළමයි අපි 11 වෙනි ප්‍රශ්නය 11 වෙනි ප්‍රශ්නය අහන්නේ සීමිත තනෝජා පොදු සමාගමේ 27 331 දිනට ණය හිමිපාලන ගිණුමේ ශේෂය 360යි. ණය හිමිපාලන ගිණුමේ ශේෂය දීලා තියෙනවා 360යි. ඊට පස්සේ පාලන ගිණුම් පාඩමේ ප්‍රශ්නයක් අහන්නේ. එහෙනම් මම ගහ ගන්නවා ළමයිනේ ණය හිමිපාලන ගිණුම. මේ ණය හිමිපාලන ගිණුමේ ශේෂය මෙයාලා හොයලා තියෙන්නේ 360ක් right නයින් පාලන ගිණුමේ ශේෂය 360යි හොයලා තියෙන්නේ එතකොට අහන්නේ 27 331ට නිවැරදි නයි එහෙනම් මම සංශෝධිත නයින් පාලන ගිණුම ගහන්නේ සංශෝධිත නයින් පාලන ගිණුම එතකොට ඒකේ ශේෂයක් තියෙනවා ළමයිනේ 360ක් ඊකේ ශේෂයක් තියෙනවා 360ක් අගබිඳු 9 කර නයින් පාලන ගිණුමේ අවසාන ශේෂය මේකේ මොන ශේෂය ගන්නවද නයින් පාලන ගිණුමේ පෙරපැත්තට ආරම්භ ශේෂය ගන්නවා පෙරපැත්තට ඊට පස්සේ එදිනට නයිහිමි ශේෂයන්ගේ එකතුව. ඒ කියන්නේ තනි ශේෂ ලයිස්තු එකතුව නයි කියන්නේ. ශේෂ ලයිස්තු එකතුව තියෙනවා 406ක්. ඊට පස්සේ අහන්නේ නිවර්දි නයිහිමි පාලන ගිණුම විශේෂය. ඒ නිසා මම පාලන ගිණුමට වන බලපෑම් ටික විතරක් ගන්නවා. ශේෂ ලයිස්තුවේ තනි ගිණුම් වලට වෙච්ච බලපෑම ගන්නෑ. පළවෙනි එක බලමු. පාඩම අපි ඉගෙන ගත්තානේ දැන්. සැපයුම් කරුවෙකු විසින් નિયમિત දිනට නොපි වූ ශේෂයක් මත අය කරන ලද 10000ක පොලිය ණය හිමි ලෙජරේ පමණක් සටහන් ණය හිමි ලෙජරේ කියන්නේ මොකේද ණය හිමි ලෙජරේ කියන්නේ ණය හිමියන්ගේ පෞද්ගලික ගිණුම් පෞද්ගලික ගිණුම් තියෙන ණය හිමි ලෙජරේ ණය හිමි ලෙජරෙන් තමයි ශේෂ ලයිස්තුව හදන්නේ කියන්නේ මේකේ ශේෂ ලයිස්තුවේ අන්තර්ගතයි හැබැයි මොකේ නැද්ද ණය හිමි ලෙජරේ පමණයි දාලා තියෙන්නේ ඒකෙන් ළමයි පාලන ගිණුමේ නැහැ පමා පොලි අපි දන්නවා පමා පොලි දාන්න ඕනේ මොන පැතර පාලන ගිණුමට දාලා නැහැ තවත් මම ගෙවන්න ඕනේ නොපියු ශේෂයක් මත අය කරලා එහෙනම් පමා පොලි ළමයිනේ පොලි අපි ගෙවන්න ඕනේ තව 10ක් හරිද සැපයෝ කරව විසින් නියමිත දෙන්නට නොපියු ශේෂයක් මත අය කරන ලද 10ක පොලිය ණය හිමි ලෙජරේ පමණක් සටහන් කරලා තිබුණලු ඒ කියන්නේ මම කිව්වේ නැහැ කියන එක එන ළමයිනේ 10ක් මම ගෙවන්න ඕනේ ඊට පස්සේ ගැනුම් ජර්නලයේ එකතුව වූ 62ක් ණය හිමි පාලන ගිණුමේ 26ක්. එතකොට පාලන ගිණුමේ වැරද්ද. ගැනුම් ජර්නල එකතුව කීයද? 62. අපි දන්නා එකතුව දාන්නේ පාලන ගිණුමකට 62000. ණය හිමි පාලන ගිණුමේ දාලා තියෙන කීයක් විදිහටද? 26යි. අපි දන්නවා ගැනුම් දාන්න ඕනේ මොන පැත්තටද? ණයට ගැනුම් කියන්නේ ණය හිමි භාවයේ මොන වේ ණයිතවයක්ද? වැඩිම ණයිතවයක්. එහෙනම් බැරට දාන්න ඕනේ. ගැනුම් හර වෙළඳ කිවි යුතු පාලන බැර. ඒතර එකතුව 62යි. හැබැයි දාලා තියෙන්නේ කීයද? 26යි. එහෙනම් තව කීයක් මම දාන්න ඕනේද ළමයිනේ? 36ක්. එහෙනම් බැරපැත්තට මම දානවා ගැනුම් කියලා තව කීයද? 36ක්. ඊළඟ එක බලමු. ණය හිමියෙකුට ගෙවූ 28ක්. ගෙවූ 28ක් ණය හිමි පාලන ගිණුමේ මෙන්ම ණය හිමි ලෙජරේද සටහන් කරලා. එහෙනම් දෙකේම දාගන්න. right අපිට ඕනේ පාලන ගිණුමේ නිවර ශේෂ වලදී පාලන ගිණුමට බලපාන ටික මම ගන්නවා. ණය හිමියෙකුට ගෙවූ 28ක් ණය හිමි පාලන ගිණුමේ මෙන්ම ණය හිමි ලෙජරයේද සටහන් කරන්නේ දෙකේම දාන්නේ. දැන් පාලන ගිණුමට වෙච්ච බලපෑම වලින් මම සටහන් කරන්න. ණය හිමියට ගෙවුවනම් ඉන්න ඕනේ මුදල් බැර මේ ආහාර. එහෙනම් ළමයි මේ මුදල් බැර මේ ආහාර කියලා එනවා කියද්දි 28ක්. right එහෙනම් දැන් මේ ගිණුම තුලනේ කරොත් වෙනවා සංශෝධිත ණය හිමි පාලන ගිණුමේ අවසාන ශේෂය. බලන්න කීයක් එනවද කියලා. 406යි 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 28ක් ගියාම අපිට එනවා ළමයිනේ
378. එහෙනම් ණයහිමි පාලන කිදුමේ ශේෂය කීයක් තියෙනවද සංශෝධන ඉවරදි උත්තරය තියෙනවනේ 378. එහෙනම් උත්තරය අංක ළමයි 11ට උත්තරය අංක 3. උත්තරය අංක 3. 11ට උත්තරය අංක 3. right. එහෙනම් 12 වෙනි ප්‍රශ්නයට යන්න වෙන්නේ පහත එකේ කයිතමය හඳුනා ගන්නු ලබන්නේ කුමන මූල්‍ය ප්‍රකාශන මූලිකාංගය දහන්නේ මූලිකාංගය නහන්නේ නම් ගැණිලි කියන්නේ මොකක්ද ගැණිලි කියන්නේ මොකක්ද මොන කිනුමක්ද ළමයි ගිනුම් ගන්න මූලිකා මොනවාද මොන මූලිකාංගයද ගැණිලි කියන්නේ කිමිකා ලැබිය යුතු ළමයිනේ ලැබිය යුතුයි කියන්නේ ව්‍යාපාරයකටවත් තමයි ණය හිමි පාලන කිනුම කියන්නේ ව්‍යාපාරයකටවත් කීම ආයෝජන ගිණුම කියලා කියන්නේ මතක තියාගන්න ආයෝජන කියන්නේ තමයි නේවත් කම් right එහෙනම් ඔන්න ওই විදිහට උත්තර ටික ලියවෙන්න ඕනේ 13ටම වෙනවා 13ට එන උත්තරේ 13 බලන්න අපේ ළමයිනේ මොකයි 13 කියන්නේ 27 3.31 දිනට ව්‍යාපාරයක සුළු මුදල් ශේෂය 768යි. මම සුළු මුදල් පාලන ගිණුමක් ගහ ගන්නම් ඔබට උත්තරය ගන්න. නැතත් පුළුවන් මම එක සුළු මුදල් පාලන ගිණුමක් ගහමු අපි. මේක කියනවා 3.1ට සුළු මුදල් ශේෂය 760යි. ඊගේ ශේෂය වර්ගම් එනම් අර 760යි. දැන් කියනවා එදින 840ක් ප්‍රතිපූර්ණණය කරනවා. මදිගාන ඉල්ලගත්ත අපි දන්නවා ප්‍රධාන මුදල් භාරකරුගෙන් ඉල්ලගන්නේ මුදල් පාලන ගිණුම බැර සුළු මුදල් පාලන ගිණුම හර. හරි. එන්න මුදල් පාලන ගිණුමෙන් ආවේ. දැන් මෙයාලා ළමයිනේ මාර්තු මාසේ අදාළ වියදම් ගෙවලා මේ බලන්න. තැපැල් ගාස්තු කියලා ළමයිනේ 400ක් ගෙවලා ලිපි ද්‍රව්‍ය කියලා ළමයිනේ ගෙවද්දි වෙන්නේ ලාච්චු සල්ලි අඩු වෙන එක එනම් බැර පැත්තට දානවා 150යි. විවිධ වියදම් සඳහා 20ක් ගෙවලා ගමන් ගාස්තු සඳහා 200ක් ගෙවලා ඊට පස්සේ සංග්‍රහ වියදම් සඳහා 100ක් ගෙවලා right ඔන්න ඔය වියදම් ටික සඳහා ගෙවලා පොදුවේ මේ තියෙන්නේ වියදම් ටික right දැන් එහෙනම් අප්‍රේල් මාසයේ සඳහා සුළු මුදල් අග්‍රිම 500කින් වැඩි කිරීමට තීරණය කරනවා right දැන් අහනවා සුළු මුදල් වියදම් වලින් පසු 3.30 ඉදිරි ශේෂය අහනවා එහෙනම් දැන් මේක තුලනය කරන හරිනේ පාගේ උත්තරය ගත්තා නම් හරිනේ මෙයා ගාව ඉතුරු කීයක් තියෙනවද පාගේ ශේෂය 15ට ගෙන ගිය ශේෂය බලන්න ළමයි 840යි එතන බලන්න 760යි 840යි කියලා කියන්නේ 1600යි 1600යි මේ ටික අඩු කරලා දාන්න උත්තරේ එනවා 730ක් බලන්න උත්තරේ 730ක් දෙන්නේ කියලා ඔව් 730ක් බලන්න ඔව්නේ ඔව් 730ක් එහෙනම් ළමයිනි මෙයා ඉතිරි ශේෂය අහනවා 730යි දැන් මේ අප්‍රිමේ නෙමෙයි මං ගාව තිබුණා මදිගාන ඉල්ලගත්ත 840ක් දැන් අප්‍රිමේ එහෙනම් මෙයාලගේ අප්‍රිමේ 1600ක් දැන් 500කින් මොනා කරනවද ඊළඟ මාසේ වැඩි කරනවා ඊළඟ මාසේ වැඩි කරනවා ඊළඟ මාස උණු මුදල් පාලනය කියන මේ අප්‍රිමේ මේක 730 මෙතෙන් ආවට පස්සේ ඊට පස්සේ මාසේ 500කින් තව වැඩි වෙනවනේ ඒ කියන්නේ 1600 නෙමෙයි අප්‍රිමේ වෙන්නේ එතකොට කීයද අප්‍රිමේ 2100යි එහෙනම් දැන් අහන්නේ මොකද්ද 2100 නම් ප්‍රතිපූර්ණණය කළ යුතු මුදල මේ අපි හිතමුකෝ මේ මාර්තුනේ අප්‍රේල් වල මේ අප්‍රේල් සුළු මුදල් පාලන ගිණුම ඉල්ලගන්න මේ සුළු මුදල් පාලන ගිණුම කියලා හිතන්න. දැන් මෙයාගේ ලාච්චුවේ කීයක් තියෙනවද ළමයි අපි දන්නවනේ ඉගේ එනවනේ මේ පැත්තෙන් 730ක් දැන් මෙතන ඊගේ උත්තරේ එනවා 730ක් අප්‍රේල් මාසෙ. දැන් එහෙනම් මම කීයක් ඉල්ල ගන්න ඕනේද? දැන් කීයද අප්‍රේල් 2100 3 කීයද 730යි. එහෙනම් ඔය කීයක් ඉල්ල ගන්න ඕනේද? ප්‍රතිපූර්ණණය කර ගන්න ඕනේ. 2100න් අඩු කරන්න 730ක් අපිට උත්තරයක් එනවා කීයක් මොකක්ද ගන්න ඉල්ල ගන්න ඕනේද 500ක් වැඩි කරලා කියන්නේ 1370ක් ඒ කියන්නේ 2100න් 730 අඩු කරා නම් හරි එහෙනම් මට එන උත්තරේ 1370 right මම හිතනවා ඒ ගණනත් ගොඩ කියලා right එහෙනම් අපි යමු ළමයිනේ 14 වෙනි ප්‍රශ්නෙට 14 වෙනි ප්‍රශ්නෙට 14 බලමු 14 මොකක්ද කියන්නේ කියලා 14 වෙනි ප්‍රශ්නය අපි බලමු මොකක්ද කියන්නේ කියලා 14
සුමුදු ලක්ෂ 8ක මුදලක් ආයෝජනය කරමින් 3.1 සිල්ලර වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කළේ 3.31 අවසන් මාසයේ තුලදී 350ක පිරිවැයවා ඒවා ලක්ෂ 4ක අපිට මුදලට විකුණන ලද කවද ව්‍යාපාර 60000ක වියදමක් මාසයේ සඳහා දරන අතර එයින් 20000ක් 27 මාසයේ සඳහා දරන අතර එයින් 20000ක් 27 3.31 දිනට ගෙවිය යුතුය. ඒ කියන්නේ ළමයි උතන වෙන්නේ තවද වියදම 60000ක වියදම මාසෙක ඔතන හදාගන්න ඕනේ මෙහෙම ටයිම් මේකක් හදාගන්න තවද ව්‍යාපාරය 60000ක වියදමක් ගෙවන ගතිය අතර තවත් 60ක් තවත් 20000ක් 27 3.30ට ගෙවිය යුතුය. මේ ප්‍රශ්නේ හදාගන්න ඕනේ මෙන්න මෙහෙම වෙන්න ඕන ඔක වෙනස්කම තවද ව්‍යාපාර 60000ක වියදමක් ගෙවන ලදී තවත් 20000ක් 27 3.31 දිනට ගෙවිය යුතුයි. ඒ කියන්නේ මම ඉක්මනට අහන්නම් ඔය ප්‍රශ්නේ මාසික අදාළ ආදායම වියදම කොච්චරද? ඒතර මාසික ගෙවලා තියෙන කීයද? 60යි. ඒතර තව කීයක් ගෙවන්න ඕනේද? 20ක්. ඔන්න ඕක හදාගන්න. වියදමක් ගෙවන ලදී එයින් 20000ක් එයින් නෙමෙයි අතන එයින් කපන්න. එතකොට ව්‍යාපාර 60000ක වියදමක් ගෙවන ලදී තව 20000ක් 27 3.30ට ගෙවිය යුතුයි. ඔක හදාගන්න ඕනේ. ඒ කිව්වොත් වෙන අදහසක් නේ. ඒතර උත්තරේ වෙනස් වෙනවා. ඒතර 60000 ඇතුලේ තමයි 20000ක් ගෙවන්න ඕනේ. ඔක හදාගන්න මෙහෙම ව්‍යාපාර 60000ක වියදමක් ගෙවන ලදී 20000ක් තවත් ගෙවිය යුතුයි. ඒ කියන්නේ වියදමක් ගෙවන ලදී මහත හරියට මෙහෙම ඇදෙන්න ඕනේ. හරිද? ව්‍යාපාර 60000ක වියදමක් මොඩලින් ගෙවන ලදී තවත් 20000ක් 27 3.31 දිනට ගෙවිය යුතුයි. දරුවනේ හොඳට හදාගන්න මේ ප්‍රශ්නේ මම කියන මේක ව්‍යාපාර 60000ක වියදමක් ගෙවන ලදී මාසය සඳහා ගෙවන ලදී තවත් 20000ක් 3.31 දිනට 27 3.30ට ගෙවිය යුතුයි. නැත්නම් අර අදහස තිබ්බොත් වෙන අදහසක් එන්නේ. right. එහෙනම් වැඩේට යන්න ළමයිනේ මෙතන කියන්නේ අහන්නේ පාසලක විද්‍යාර්ථී 3.30කට වත්කම් වගකීම් හිමි ගන්න එනම් මම ලියා ගන්නවා වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. දැන් ළමයිනේ මට පළවෙනි මේකේ ගණදුණු කිහිපයක් තියෙනවානේ මම කඩ කඩ ගන්නම්. පළවෙනි ගණදුණුව බලමු. සුමුදු ලක්ෂ 8ක් මුදලින් ආයෝජනය කරමින් 3.1 සිල්ලර වෙළඳ ව්‍යාපාර ආරම්භ කරනවා. ලාච්චුවට සල්ලි දානවානේ. ලාච්චුවට සල්ලි ආගමිතු අයින් කරලා ගන්න. ලාච්චුවට සල්ලි දාපුවාම ලාච්චුවේ සල්ලි වැඩි වෙනවා 800. අනිත් පැත්තෙන් ප්‍රාග්ධනයේ දාන හිමිකම වැඩි වෙනවා ලක්ෂ 8ක්. හරි. දැන් කියනවා 27 තුනේ දවස් මාසේ 350ක පිරිවෙව් බාන්න ණයට මිලදී ගත්තා. ඔන්න ණයට මිලදී කියනවා. තව ගණන් දිනුවොත් තමයි ණයට කියනවා. ණයට ගත්තම තොග කියන වත්කම වැඩි වෙනවනේ අපි ළමයි දන්නවා. තොග වත්කම වැඩි වෙනවා. අනිත් පැත්තෙන් වගකීම වෙලද ගෙවිය යුතුයි. නගකීම වැඩි වෙනවා. අංක 3 ණයට මිලදී ගත් අතර ඒවා ලක්ෂ 4ක අපිට මුදලට විකුණන. අපි ළමයි දන්නවා විකුණුම් කියලා ගන්න දෙන වෙනකොට පිරිවැය මෙච්චරක් ගන්නවා. තොග මෙච්චරකට අපිට විකුණුන්නේ. එහෙනම් මම දන්නවා විකුණන්දි තොගය කියන කෙනා මොනවා වෙනවද? අඩු වෙනවා. විකුණන්දි තොගය යනවා. අනිත් පැත්තේ ලාච්චුවට මොනවයි එන්නේ? සල්ලි. මම මුලින් හිතනවා. එහෙනම් ළමයිනේ මෙයා කියන්නේ 350 දැන් 350ට මේකත් ඒකේ පිරිවැයගේ 350යි. ඒ 350ක තොග ටික තමයි කස්ටමර්ට විකුණන්නේ කීයකටද? 400කට. එහෙනම් 350ක තොග ටිකක් 400ට විකුණද්දී වාට තේරෙන්න ඕනේ ලාභයක් තියෙනවා 50ක. ලාභයක් එකතු කරන්නේ කොහෙටද? කිමිකමට. ලාභයක් එකතු කරනවා කොහෙටද? කිමිකමට. දැන් එනවා ඊළඟ ගණිතෙට. දැන් කියනවා මාසයේ වියදම සඳහා කීයක් ගෙවනවද? ව්‍යාපාරයේ 60000ක වියදමක් ගෙව්වා. තාක්ෂණයෙන් සල්ලි ගෙවලා තියෙනවා වියදමකට කීයක්ද? 60ක්. අනිත් පැත්තෙන් තවත් 20ක් මොනා කරන්න තියෙනවද? ගෙවන්න තියෙනවා. අපි ළමයි දන්නවා තව ගෙවන්න ඕන නම් වියදමකට ගෙවිය යුතු වියදම් නැත්තම් උපචිත වියදම් කියලා කියනවා. උපචිත වියදම් වලදී වගකීම මොනවා වෙනවද? වැඩි වෙනවා. right? වගකීම වැඩි වෙනවා. දැන් මම අහනවා ගෙව්ව 60ක් තවත් 20ක් ගෙවන්න තියෙන එහෙනම් මාස වියදම කීයක් තිබිලා තියෙනවද? මාස වියදම කීයක් තිබිලා තියෙනවද? හොඳට හිතලා කියන්න මාස වියදම වෙන කීයද? ගෙව්ව 60ක් තව 20ක් ගෙවන්න තියෙනවා. එහෙනම් මාස වියදම කීයද? කාල පරිච්ඡේදයට අදාළ ගන්න 80යි. right? අන්න ඔය විදිහට කඩලා අපි විස්තරය වෙන වෙනම අරන් අපි දත්ත ටික දානවා සමීකරණයට. ඊට පස්සේ අපි සුද්ධ බලපෑම හොයා ගන්නවා ළමයිනේ. මෙතන උත්තරේ 370යි. මෙතන 730ක් එනවා. 770ක් කියනවා. එහෙනම් ළමයිනේ 770යි කියලා කියන්නේ මෙතන එන උත්තරය 1140ක් බලන්න. ඒත් මේ ටික තමයි අපි ආන්සර්ස් ඇතුලේ ලියන්න ඕන අපේ ස්ටැක් ඇතුලේ. 1140යි 370යි 770යි. right ඔය ටික ලියවනම් හරියි.
අපි යමු 15 වෙනි ප්‍රශ්නෙට. මොකක්ද 15 වෙනි ප්‍රශ්නේ හොඳට බලමු. හා බැංකු සැසඳුම් ප්‍රශ්නයක්. බලමු බැංකු සැසඳුම් ප්‍රශ්නේ මොකක්ද කියලා. හරි. බැංකු සැසඳුම් 15 වෙනි එක බැංකු සැසඳුම් සම්බන්ධ ප්‍රශ්නයක් අහනවා. එහෙනම් අපි ගහගමු සංශෝධිත මුදල් පාලන ගිණුමක් සංශෝධිත මුදල් පාලන ගිණුමක් ගන්න දැක්කම අපිට තේරෙනවා බැංකු සැසඳුම් ප්‍රකාශනය ගහගමු බැංකු සැසඳුම් ප්‍රකාශන සංශෝධිත මුදල් ශේෂය නිකුත් කළ නමුත් ඉදිරිපත් නොකළ චෙක්පත් මම කෙටියෙන් ගන්න MCO නිසා තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්පත් චෙක් ඊට පස්සේ බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය මම කෙටියෙන්ම ලියුවේ බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය තමයි බලමු සමාගමක 3.31 සමාගමක මුදල් ශේෂය 6,50,000 විදුතුන අයින් කරනවා 650. එතකොට 6,50,000 නේ. එතකොට සමාගමක මුදල් ශේෂය 6,50,000 නම් එයාගේ අවසාන එකට අපි ගන්න බෑ ආරම්භක ශේෂය විදිහට ධන උත්තරේ නිසා මම මෙතෙන් ගන්නවා ඉදිරියට ශේෂය 6,50,000යි. දැන් කියනවා ණයගැතිවෙකු විසින් 80ක චෙක්පත් ඍජුව තැන්පත් කරනලදී අපි දන්නවා ඍජු ප්‍රේෂණ බැංකු ප්‍රකාශනයේ තියෙනවා අපි ඉදි දාලා නැත්තේ ඒ කියන්නේ ව්‍යාපාරයේ ඍජු ප්‍රේෂණ කියන්නේ account එකේ සල්ලි වැඩි වෙන item එකක් අපි දන්නවා එහෙනම් මොන පැත්තටද දාන්න ඕනේ හර පැත්තට ස්ථාවර නියෝග ගෙවීම් කියද්දිත් දන්නවා අපේ ළමයි මම පැන්දා අපි ඔය ගන්න ඕන තරම් හදලා තියෙනවා ස්ථාවර නියෝග ගෙවීම් කියන්නේ බැංකු ප්‍රකාශනයේ අන්තර්ගතයි ව්‍යාපාරයේ මුදල් පාලනය කියන වෙන එන සංශෝධිත මුදල් පාලනය කියන එක ගෙවීම් කියන්නේ account එකේ සල්ලි අඩුවීමක් එහෙනම් පෙරපැත්තට බැංකුවේ තැන්පත් කරන ලද 60,000ක චෙක්පත අගරු වුණා ඒක බැංකු ප්‍රකාශනයේ අන්තර්ගතයි ව්‍යාපාරයේ තමයි දැනුවත් වෙන්නේ ඉතින් මේක තැන්පත් කළ අගරු චෙක්පත තැන්පත් කළා කියන්නේ හර හැබැයි අගරු වෙච්ච නිසා පෙරපැත්තට දාන්න තැන්පත් අගරු චෙක් කියලා 60යි තැන්පත් කළ ලද 20,000ක චෙක්පත් මේ උපලබ්ධි නොවුව ඇත උපලබ්ධි වෙලා නැහැ 20ක් ඒ බැංකු සැසඳුමට 30,000ක නිකුත් කරන ලද චෙක්පත් ගෙවීම සඳහා ඉදිරිපත් කරන්නේ අපි කියනවා ඊනෝ චෙක් 30යි හරි දැන් කියන එච්චරයි දත්ත එහෙනම් මම මෙයා මුලින්ම තුලනය කරනවා ඊට මට මෙයා මුලින්ම තුලනය කරපුවාම 730යි මෙතන එනවා ළමයිනේ 730යි කියලා කියන්නේ 630ක් පාගි මෙයා වරගෙනවා මේ පැත්තට ධන එහෙනම් 660යි 660 20ක් ගියාම 640යි හරිනේ උත්තර දෙක පළවෙනි ප්‍රශ්නේ අහන්නේ මුදල් ගිණුමේ සංශෝධිත ශේෂය 630යි බැංකු ප්‍රකාශනයේ කර්ම ශේෂය අහනවා 640යි right ඔන්න ඔය විදිහට අපිට උත්තර ටික එන්න ඕනේ බලන්න ළමයිගේ උත්තර හරිද කියලා හරි එහෙනම් අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ ඕකේ සෙකන්ඩ් පාර්ට් එක බලමු අපි සෙකන්ඩ් පාර්ට් එක මොකක්ද ගානක් දීලා තියෙන්නේ ගානක් දීලා තියෙන්නේ අපි ගානට සෙට් වෙනවා ළමයි මුලින්ම අපි ආරම්භක ශේෂ ටික දාගමු 3.1ට දිනට ශේෂ ටිකක් දීලා තියෙනවා 3.1 ගොඩනැගිලි සම්බන්ධව දීලා තියෙනවා 4,800යි දීපල පිළියෙත උපකරණ සමචය අම්මඩ පස්සේ තොගය 500යි වෙනද ණයගැතියෝ 600ක් දීලා තියෙනවා ඉදිරියට කළ ගෙවීම් දීලා නැහැ මුදල් 120යි හිමිකම 4,500ක් දීලා තියෙනවා ඊට පස්සේ බැංකු ණය දීලා තියෙනවා 1,200ක් වෙනද ණය හිමි දීලා තියෙනවා 300ක් උපචිත වියදම් දීලා තියෙනවා 20ක් හරිනේ හරි දැන් ගණිතම ටික අපි දාමු පළවෙනි ගනුදෙනුව ලක්ෂ 4ක පිරිවැයක 10%ක වෙළඳ වට්ටමක් අඩු කර අත්පිට විකුණුම් සිදු කරයි ඒවයි ලකුණු මිල 10 ලකුණු කර මිල 10යි right අත්පිට විකුණුම් ගනුදෙනුවක්නේ අත්පිට විකුණුම් වලදී වෙන්නේ ළමයිනේ තොගය විකුණද්දී අඩු වෙනවා අනිත් පැත්තෙන් අත්පිට විකුණද්දී ලාච්චුවට මොනවයි එන්නේ සල්ලි දැන් කීයකේව කීයකටද පිරිවැය 400
මම අහනවා එතන වෙළඳ වට්ටමක් දෙනවනේ. අපි දන්නවා ලකුණු කළ මිලෙන් වෙළඳ වට්ටම මොනා කරන්න ඕනේද දරුවනේ? අඩු කරන්න ඕනේ. අපි දන්නවා ලකුණු කළ මිල දීලා තියෙනකොට ඒකෙන් වෙළඳ වට්ටම අපි අඩු කරන්න ඕනේ. වෙළඳ වට්ටමක් තියෙනවා ළමයිනේ කීයකද? වෙළඳ වට්ටමක් තියෙනවා 10%ක. එහෙනම් 18 10ක් කියන්නේ කීයද? 100යි. එතකොට ඒක අඩු වුණාම මගේ විකුණු මිල ඉන්නේ 900. ඉතින් ළමයිනේ මගේ ලාච්චුවට සල්ලි එනවා 900ක්. 400ක තොග ටිකක් 400ක තොග ටිකක් 900ට විකුණුවොත් මට කීයක ලාභයක් තියෙනවද? 500ක එම ලාභය හිමිකමට එකතු කරන්න. එම ලාභය හිමිකමට එකතු කරන්න. අංක 2 60,000ක මෙහෙයුම් කටයුතු සඳහා ගෙවීම් කළ අතර ඉන් 20ක් පෙර මාසයේ උපචිත වියදම් සඳහා වේ. ඔන්න හොඳට බලන්න 60,000ක මෙහෙයුම් කටයුතු සඳහා ගෙවීම් කරනවා. ඒ කියන්නේ ළමයිනේ ගෙවීම් කරා කියන්නේ ලාච්චුවේ සල්ලි අඩු වුණා කියන එකනේ 60ක්. ඔව්නේ. ඒකෙන් 20ක් පෙර මාසයේ ගෙවන්න තිබ්බ එකක් නේ. එහෙනම් දැන් ගෙවන්න තියෙන එක ගෙවනවානේ. දැන් මේ උපචිත වියදම දැන් මොනවා වෙන්න ඕනේද? අඩු වෙන්න. ඊට පස්සේ 60ක් ගෙවුවා 20ක් පෙර මාසයේ. පෙර මාසයේ ගෙවන්න තිබ්බ එක. එහෙනම් මේ මාසෙට අදාළ වෙන කාල පරිච්ඡේදයට අදාළ වියදම කීයක් තියෙනවද? 40. කාල පරිච්ඡේද අදාළ ගාන 40. right. ඊළඟ එකට යනවා. මොකක්ද කියන්නේ? අයිතිකරු ව්‍යාපාරයේ ගොඩනැගිලි කොටසක් ඉදිකිරීමට 400ක මුදලක් දාලා. තාම ඉදිකරන්නේ ගොඩනැගිලි කොටසක් ඉදි කරන්න මුදලින් රුපියල් 400ක් දාලා. ලාච්චුවේ සල්ලි වැඩි කරන්න 400. අයිතිකරු දාලා තියෙන්නේ ප්‍රාග්ධනයේ හිමිකම වැඩි කරන්න 400. ඊට පස්සේ අංක 4ට මම එනවා ළමයිනේ. අංක 4 කියනවා ලක්ෂ 4ක ණයගැතියෙකු මුදල් අය කරගෙන සදා 80000ක මුදල් වට්ටමක්. වට්ටම් කොටස් දෙකයිනේ. වෙළඳ වට්ටම් මුදල් වට්ටම්. ඒතර මුදල් වට්ටම් තමයි දුම් වට්ටම් අද වට්ටම්. එතකොට ළමයිනේ මෙතනදී දුම් වට්ටම් වෙන්නේ. ඔව් ණයගැතියුන්ගේ සල්ලි හම්බ වෙනවනේ. එතකොටනේ අපි දෙන්නේ. එහෙනම් ණයගැතියුන්ගේ සල්ලි හම්බ වෙනකොට තේරුම මොකක්ද? ණයගැතියුන්ගෙන් ලැබෙද්දි ණයගැතිභාවය අඩු වෙනවා. අනිත් පැත්තේ ලාච්චුවට සල්ලි එනවා. අනිත් පැත්තේ දුම් වට්ටක් තියෙනවා. දුම් වට්ටමක් වෙද්දි හිමිකම් මොනවා වෙන්න ඕනේද? අඩු වෙන්න ඕනේ. අපි මේවා පොඩි තැනින් ඉඳන් සරල ගන්න දෙන විදිහට අපි කතා කරා. right? එහෙනම් කීයක් ලැබෙන්න තිබුණාද? 400ක්. ණයගැතිභාවයෙන් ලැබෙන්න තිබුණ ගාන 400. ඒතර 80ක මුදල් වට්ටමක් දුන්නා. දුම් වට්ටම 80යි. එහෙනම් මම අහනවා 400ක් ලැබෙන්න තිබුණා. දුන්නේ වට්ටම 80ක්. එහෙනම් මට ලාච්චුවට සල්ලි කීයක් ආවද? එහෙනම් මට ණයගැතියා සල්ලි දුන්නේ කීයක්ද? 320ක්. ක්ලියර්? 320ක් සල්ලි දුන්නා. 50ක මාසික බැංකු ණය වාරිකය ගෙවා ඇත. දැන් එහෙමනම් වාරිකයනේ වාරිකය තුලේ පොලිය තියෙන්න ඕනේ නේ. ඔව් වාරිකයේ සමානයි ණය කොටසයි පොලියයිනේ වාරිකය කියන්නේ. නම් දැන් අපි හොයාගන්න ඕනේ මේකේ ණය කොටස කොච්චරද පොලිය. වාරිකය නම් 50ක් ගෙවනවානේ. වාරිකය නම් 50ක් ගෙවනවා මාසික ණය. මම පොඩ්ඩක් තීරුව ලියන්න වාරිකයකින් වෙන්නේ බැංකු ණය වාරිකයක් ගෙවනකොට ලාච්චුවේ සල්ලි ටික මොනවා වෙන්න ඕනේද? අඩු වෙන්න ඕනේ. ඒකට ණයකටද ගෙවන්නේ ණය බැංකු ණය අඩු වෙන්න ඕනේ. අනිත් පැත්තේ ඒක ඇතුලේ පොලිය කියන්නේ ණයට වඩා අතිරේකව කියන දේ පොලිය කියන්නේ වියදමක් හිමිකම් මොනවා වෙන්න ඕනේද? අඩු වෙන්න ඕනේ. මුදල් අඩු වෙන්න ඕනේ. වගකීම් අඩු බැංකු ණය අඩු වෙන්න ඕනේ. හිමිකම් අඩු වෙන්න ඕනේ. right. දැන් බලමු වාරිකය 50යි. මම ගෙවුවා 50. එහෙනම් මම බලන්න ඕනේ පොලිය. පොලිය බලද්දී මෙතන ආරම්භක බැංකු ණය දීලා තියෙනවා නේද ළමයිනේ කීයක්ද? 1200ක් 110ක් කියලා දීලා තියෙනවා නේද? ඒකේ තේරුම තමයි 1200ට 110ක් තමයි ණය පොලිය. ඒ කියන්නේ කීයද? 120යි. මේ එන්නේ වාර්ෂික ණය පොලිය. වාර්ෂික ණය පොලිය 1200ට 120යි. ඒතර අපිට මාසික ගාන හොයන්න ඕන නිසා මම මේ උත්තරේ කෙලින්ම බෙදනවා 12න්. ඒ කියන්නේ 120 බෙදලා දානවා 12න්. මට එනවා කීයද? ණය පොලිය 10යි. හරිද? එහෙනම් ණය පොලිය මාසික ණය පොලිය 10යි. මේ අවුරුද්ද. ඉතින් අවුරුද්ද මාසික 10යි. එහෙනම් ණය කොටස වෙනුවෙන් කීයක් ගෙවලා තියෙනවද? 40. මම හිතනවා ඔක හදාගන්න පුළුවන් දැන් බලන්න. එහෙනම් ළමයි 1200 උඩ කිරීම 110යි. ඉතින් අවුරුද්ද මාසික පොලිය 10ක් 12න් බෙදනවා. එහෙනම් වාරිකයේ ළමයි ලාච්චුවෙන් ගියා කීයක්ද? 50. ණය කොටස වෙනුවෙන් කීයද? 40යි. එහෙනම් පොලිය වෙනුවෙන් කීයද ළමයිනේ? 10යි. එහෙනම් මම යනවා 6 වෙනි ගණුදෙනුවට. මොකයි 6 වෙනි ගණුදෙනුවේ කියන්නේ? අයිතිකරුගේ පෞද්ගලික විදුලි බිල් පත 10000ක් ව්‍යාපාර විසින් ගෙවලා. අයිතිකාරයාගේ එකක් ව්‍යාපාරය ගෙවලා. එහෙනම් ගෙවලානේ ලාච්චුවේ සල්ලි ටික මොනවා වෙනවද? අඩු වෙනවා. අනිත් පැත්තෙන් ගැනිලිනේ අයිතිකාරයා ව්‍යාපාරෙන්නේ අයිතිකාරයාගේ ව්‍යාපාරය ගෙවලා තියෙන්නේ. එහෙනම් මේක මොකක්ද?
ගැඩිලි අපේ නම ඉගෙන ගන්න තියෙනවා ගැඩිලි. නම් ගැඩිලි හිමිකම අඩු වෙනවා 7. ලක්ෂ 4ක පිරිවැයතොග අත්පිටටද ලක්ෂ 2ක පිරිවැයතොග ණයටද මිලදීගෙන ඇත. නම් අත්පිට ගැනුම් සහ ණයට ගැනුම් දෙකම එකටනේ 400ක් අත්පිටට අරන්. ඒ කියන්නේ සල්ලි දීලා අරන් තියනවා කීයක්ද? 400ක්. සල්ලි කීයද? රාජ්‍ය සල්ලි අඩු වෙනවා. 200ක් ණයට ගත්තොත් ණය හිමියෝ ගෙවිය යුතුයි 200ක් වගකීමට එනවා. මම අහනවා මම ඔක්කොම තොගේ කීයක් ගත්තද? මම ඔක්කොම තොගේ කීයක් ගත්තද? 400කුයි 200කුයි කියන්නේ ඔක්කොම කීයක් ගත්තද? 600. ක්ලියර්? තොගේ ව්‍යාපාරයට එනවා 600. ඒකෙන් 400ක් සල්ලි වල 200ක් ණයට. ක්ලියර්? අට අටේ කියනවා 5000ක තොග හිමි වීම නිසා ව්‍යාපාරය ඉවත් කරා තොග හානි වුණාම තොගය ළමයිනේ අඩු වෙනවා අනිත් පැත්තේ වියදමක් එහෙනම් හිමිකම මොනවා වෙන්න ඕනේද අඩු වෙන්න ඕනේ එහෙනම් මම එනවා ළමයිනේ 9 වෙනි ප්‍රශ්නෙට 9 වෙනි ගනුදෙනුවට 240ක වාර්ෂික රක්ෂණයක් කියවලා වාර්ෂික රක්ෂණයක් කියවලා මෙතන අපි ගාන හදන්නේ සමීකරණ ගාන මේ වෙලාවේ හදන්නේ මොකකටද මාසෙකටනේ සමීකරණ ගාන හදන්නේ මොකකටද මාසෙකට එතකොට අවුරුද්ද ගාන තමයි ගෙවලා තියෙන්නේ එහෙනම් ළමයිනේ 240ක වාර්ෂික රක්ෂණයක් ගෙවුවම වෙන්නේ රාජ්‍යයෙන් කොහෙන් හෝ මේ මාසේ අඩු වෙලා කීයක්ද 240ක් ගාන හදන්නේ මොකකටද මාසෙකට අපේ කාලච්ඡේදෙ මොකක්ද මාසයක් එහෙනම් මාසෙට අදාළ ආදායම් වියදම් හිමිකමට දාන්නේ අදාළ ගාන එහෙනම් මම අහනවා අවුරුද්දට 240යි නම් මාසෙට කීයක් තිබිලා තියෙනවද මාසෙ වියදම 20යි මාසෙටනේ ආදායම් මේ ඉදුම් කරන සමී මේ ගාන හදන්නේ එතකොට මාසෙ වියදම 20යි 240ක් කියවනවා හැබැයි අවුරුද්දක් එතකොට මාසෙකට බලන්න 240 12න් බෙදනවා එතකොට 20යි එතකොට මාසෙට 20යි එහෙනම් අපේ ගෙවල 240ක් එහෙනම් ඉතුරු මාස ටිකේ ටිකම ඒ කියන්නේ 220ක් මොන ගෙවින්ද ළමයිනේ ඉදිරියට කරපු ඒවා නම් ඉදිරියට කළොත් වියදමක් අපිට ව්‍යාපාරයට වත්කම එහෙනම් ඉදිරියට ගල ගෙවීම් කියන කෙනා වැඩි කරන්න 220ක් right 10 10 බලන්න වාර්ෂික දීපල පිළිවෙත. මෙතන තියෙන වාර්ෂික ආයත් බලන්න සමීකරණ හදන්නේ අවසන් මාසෙට. එතකොට මාසෙට හදනවා නම් අවුරුද්දට 600යි මාසෙට බලන්න 600 බෙදන්නේ කීයද 12යි. මට උත්තරයක් එනවා 50ක. මම දීපල පිළිවෙත උපකරණ ශ්‍රේණී දීපල පිළිවෙත උපකරණ අඩු වෙනවා 50ක්. ෂේ කියන්නේ වියදම හිමිකම අඩු වෙනවා කීයද 50ක්. 11. ළමයින් 11 වෙනි එකේ කියනවා ණය හිමියන්ට 250ක මුදලක් ගෙවූ අතර 10ක වට්ටමද්ද ලැබීමත් සමග මම මෙතන අගවිතුර අයින් කරලා කියන්නේ 260ක ණය හිමිශේෂය පියවන ලදී. ණය හිමියන්ට 250ක මුදලක් ගෙවලා ණය හිමියට ගෙවුවානේ ලාච්චුවේ සල්ලි අඩු වෙනවා කීයද 250. වට්ටමක් ගෙවකි ලැබුණලු කීයකද 10ක. එතකොට 260ක ණය නිවිශේෂය පියවා දමන ලදී. එතකොට කීයක් ගෙවන්න තිබිලා තියෙනවද? 260ක්. එහෙනම් වගකීම දැන් ගෙවුවනේ. වගකීම අඩු වෙනවා 260ක්. ණය හිමියන්ට ගෙවුවම වෙන මුදල් අඩු වෙනවා. වගකීම අඩු වෙනවා ණය හිමි කියන වට්ටමක් හම් වෙනවා ලද වට්ටම් ආදායමක් ඒ හිමිකමට එකතු කරනවා. ඊට පස්සේ 13 වෙනි එකට මම එනවා 27 3:31 දිනට අදාළව 12 27 3:31 අදාළව 10ක උපචිත වියදම් හඳුනා ගන්නවා. ඒ කියන්නේ ළමයි 3:31ට අදාළව කියලා කියනවනේ මාසෙට අදාළ වියදම උපචිත කියන්නේ මොකද ඔගේ තේරුම එන ගෙවලා නැහැ මාසෙට අදාළ වියදම ගෙවලා නැහැ ඔගේ තේරුම එහෙනම් ගෙවලා මාසෙට අදාළයිනේ හිමිකම මොනවා කරන්නද අඩු කරන්න ගෙවලා නැත්තම් ගෙවිය යුතුයි උපචිතයි එහෙනම් වගකීම මොනවා කරන්නද වැඩි කරන්න මම හිතනවා හැම ළමයටම තේරුණා කියලා ගණන් දෙනු ටික හොඳ ගණන් දෙනු ටික එහෙනම් හැම තීරුවක්ම පහලට එකතු කරලා ඔයාලා එකතුව ගන්න හැම තීරුවක්ම පහලට එකතු කරලා එකතුව ගන්න. ඊට පස්සේ ලාභේ ආදායම් ප්‍රකාශන ඉල්ලනවා. ආදායම් ප්‍රකාශනය හදන්න ළමයි ආදායම් ප්‍රකාශනය හදලා ලාභේ හොයන්න. උදේට මහන්සි හැම තීරුවක්ම පහලට එකතු කරන්න. පහලට එකතු කරලා ලාභේ හොයන්න. ලාභේ හොයද්දී ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිළිවෙල අරන් දලලාභේ විකුණුම් පිළිවෙල දලලාභය ඉදිරියට වෙනත් ආදායම් වේදම් කොටු කරනවා. ළමයි ලාභේ හිතුවා නම් ඔය විදියට දත්ත ටික වැටුණාට පස්සේ
මෙතන විකුණුම් වෙනවා පිරිවෙන් 500ක් පිරිවැයනවා 400ක් දලලාභේ 100ක් මෙතන 10ක් එකතු කරන්න මෙතන වියදම් ටික එකතු කරපුවාම ඔයාලට එනවා 215ක් බලන්න ඔයාලා එකතු කරලා ඊට පස්සේ 100යි 10යි 110යි අලාභයක් පාරතාවලින් 105ක් බලන්න ඔයාලට එතකොට ඔය උත්තරට කියන ඔයාලා ඊට ආදාය ප්‍රකාශන හදන්න හිමිකම තීරුව දිහා බලලා හිමිකම තීරුව දිහා බලලා වලින් හදන්න මම මෙතන මේ මගේ මීටින් එක මේලයි කට් වෙන්න ඒ නිසා උත්තරට දැන් මේ මම මේකේ උත්තර ටික හදාගන්න ඊට පස්සේ උත්තර ටික ගන්න හරි හරි අපි හිතන ළමයි මේ ඊළඟ පේපර් එකෙන් හම්බ වෙනවා පේපර් අංක 10 අවසන් වෙන්නේ ඒකට අපිට තියෙන පේපර් අංක 11 අපි ඒක ෆිසිකල් පන්ති වලවා කියන මම මේකෙන් දෙන්නම් හරි එහෙනම් ළමයිනේ මේ දැනට නම් මීටින් එක ඉවර කරනවා අපි හම්බ වෙනවා ඊළඟ පේපර් එක